හරි ඕකේ. ආයිබෝන් හැමෝටම. එතකොට අද අපි අපේ පොදු පරීක්ෂණ ක්ලාස් එක ස්ටාර්ට් කරනවා. ප්‍රධාන දේශක පොදු පරීක්ෂණ අපේ අශේන්ස තමයි මේ වසරේදීත් ඔයාලට පොදු පරීක්ෂණ දේශන සියල්ල මෙහෙවන්නේ. එතකොට ගිය අවුරුද්දේ ඔයාලගේ අයියලා අක්කලාගෙන් අහන්න කොහොමද පොදු පරීක්ෂණ පේපර් එක හැදුනේ, කොහොමද උත්තර ලිව්වේ? ඔයාලට අපි යාළගේ ෆීඩ්බැක් ටික ඔක්කොම එවන්නම්. සහ අශේන්ස තමයි සම්පූර්ණම IQ ප්‍රශ්න කතා කරේ. එතකොට පුතේ මේ සම්පූර්ණ IQ ප්‍රශ්න සහ කාලීන ප්‍රශ්න ගොඩක් ඇවිත් තිබ්බා. අනුමාන ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොදු පරීක්ෂණය සමත් වෙන්න අවශ්‍ය වෙන්නේ ලකුණු 35යි. ඒත් අපේ ක්ලාස් ආපු සියලුම ළමයි ලකුණු 45ට වැඩිය එයාලා ටාගට් ලකුණු තියෙනවා. ටාගට් ලකුණු 45ට වැඩිය තියෙනවා කියන්නේ කොහොමත් කැම්පස් යන්න පුළුවන් මේන් සබ්ජෙක්ට් ටිකත් ගොඩ දාගත්තොත්. හරි ඕකේ. ඔයාලටත් අපි මාස 5 වැඩපිළිවෙල ස්ටාර්ට් කරනවා ආද. එතකොට රෙකෝඩින් එක බලන ළමයි ගොඩක් ඉන්නවා. ලයිව් සම්බන්ධයෙන් ළමයිනොත් ඉන්නවා. ඔයාලා ලයිව් ආවත් ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් බලුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් උගන්නනේ වගේ. ඒ කියන්නේ රෙකෝඩින් එක බලන ළමයි විශේෂයෙන් අනිවාර්යෙන් අපිට ගෲප් එකට මැසේජ් එකක් දාන්න. අචෙන්ස් පුළුවන් ටයිම් එකක් තියෙන වෙලාවට අපි අචෙන්ස්ර්ලා ඒක ඔයාලට හදලා දෙනවා අනිවාර්යෙන්. ඕකේ නැත්නම් වෙන දවසක හරි ඔයාලට ඒ ගණන් පාත් කියලා දෙනවා. ඊට පස්සේ මතක් කරන්න ඕනේ ඔයාලට කාලීන මාතෘකා අනුමාන සියල්ල ඔයාලා මේ මහන්සි වෙන්න එපා. අපි ඒ සියල්ලම මහන්සි වෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ක්ලාස් එකට දාලා සියල්ල අපි ගෲප් එකට දානවා. ඒ කාලීන අනුමාන සියල්ල මේක ගෲප් එකට ලබා දෙනවා. එතකොට අදින් ඉඳන් පොදු පරීක්ෂණ ක්ලාස් එක අපි මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් මෙතන ඉඳන් මේ අපි අසෙන්සර්ට බාර දෙනවා වැඩේ. ඔයාලා මේන්ලි ફોකස් එක දෙන්න IQ ප්‍රශ්න වලට. ඊට පස්සේ ඔයාලගෙන් කාලීන ප්‍රශ්න අහන්නේ 10යි. ඒ 10ෙම ඒ 10න් 8ක් වගේ ගොඩ යන්න අපි try කරමු. 10න් 8ක් ගොඩ ගියා කියන්නේ ලකුණු 18ක් එතනම අරන්. ඒ නිසා ඉතින් ඊට පස්සේ අපි අවසාන කාලේ අපි කියන්නම් ඔයාලට කොහොමද මේකේ ලකුණු ටික හදා ගන්න ඕන කියලා. හරි ඔයාලා මේ පොඩියට පටන් අරගෙන අපි අවසන් වෙනකොට පොදු පරීක්ෂණ පේපරයට බයක් නැතුව මුහුණ දෙන්න පුළුවන් විදිහට අපි අපේ ක්ලාස් එක සහ ප්‍රෝග්‍රෑම් එක කන්ටිනියු කරගෙන යමු. ඉතින් අචෙන්ස් අපි ස්ටාර්ට් කරමු අද. මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ රෙකෝඩින් එක බලන ළමයින්ටත් එක්ක. හැමෝටම ජය වේවා. හරි ළමයි මාව පොඩ්ඩක් මේ ඇහෙනවද කියලා පොඩ්ඩක් මේ කියන්න. කවුරු කෙනෙක් මේ පොඩ්ඩක් කියනවනේ මැසේජ් එකක් හරි දාන්න. හරි. හරි අද ඔයගොල්ලෝගේ day 1 එක පටන් ගන්නෙ. අද ලොකු IQ අපි කතා කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපි මේ මම්බලි ඔයගොල්ලෝ රූප සටහන් රූප රටා වලින්ම පටන් ගන්න. තව අපි වයස් පිළිබඳව අපි ගණන් දෙකක් විතර අපි කතා කරගමු. ඊට කලින් මම ඔයගොල්ලෝ පොඩ්ඩක් ආයේ මම එදත් පෙන්න මම ආයේ මේ පොඩ්ඩක් පේපර්ස් ටිකක් පෙන්නන්නම් මේ කලින් ළඟදී අවුරුදු වල නෙමෙයි කලින් අවුරුදු වල ආපු මේ පේපර්ස් ටිකක් මම ළඟ තියෙනවා මම ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ පෙන්නන්නම් දාලා අදහසක් ගන්න පේපර් ගැන ආයේ මොකද ස්ක්‍රීන් එකේ පේනව නේද? පේනවා සර්. හරි. මේ තියෙන්නේ 2015 පේපරයක් හරිද? මෙතන 2015 කොමන් ටෙස්ට් එකක් මේ කොමන් ටෙස්ට් එකේ පේපර් එක. ඉතින් බලන්න මේක ඉස්සෙල්ලාම මේ අපි එදා කතා කරා එකේ ඉඳන් මේ කොටසක් තියෙනවා
සාමාන්‍ය දැනුමින් එන ප්‍රශ්න ටිකක් ඊට පස්සේ තමයි IQ ප්‍රශ්න ක්‍රමයෙන් පටන් ගන්න. හරිද? ඉතින් බලන්න දැන් මේකෙදි මේ 2015 එකෙන් 16 උඩ 16 උඩ 15 ප්‍රශ්නාංක 15 වෙනකම්ම මේ සාමාන්‍ය දැනුමින් වගේ ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් 16න් පස්සේ තමයි IQ ප්‍රශ්න ටික පටන් ගන්න තියෙන්නේ. එතකොට අපි 10 ඊළඟට තියෙනවා 18 පේපරේ 18 පේපරේ ගත්තොත් ඒකෙත් ඒ විදිහට තමයි IQ පටන් අරන් තියෙන්නේ 16 ඉඳන් 15 වෙනකම් තියෙන සාමාන්‍ය දැනුම් ප්‍රශ්න. ඊළඟට තියෙනවා මල් ළඟ 2019 පේපර් එක. 2019 පේපර් එක ගත්තොත් 2019 එක වෙනස් වෙලා තියෙනවා 10 වෙනි ප්‍රශ්නයකම් විතරයි සාමාන්‍ය දැනුම ආශ්‍රයෙන් මේ නිකන් සාමාන්‍ය දැනුම හිතලා ඉතිහාසය දේශපාලනය හරි ක්‍රීඩාව හරි සම්බන්ධ වේවා මේ වගේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඊට පස්සේ 11 ඉඳන් පටන් ගන්න තියෙනවා IQ ප්‍රශ්න ක්‍රමේ. හරිද? ඒ වගේ 20 30 20 30 දැන් 2019 උඩ එතකොට ඔක්කොම දැන් ප්‍රශ්න 10යි ඉන්නේ සාමාන්‍ය දැනුම ඉතුරු ටික ඔක්කොම IQ තමයි තියෙන්නේ. ඒතර IQ කියලා මේක දැන් කොමන් ටෙස්ට් එක තියෙන්නේ ලකුණු 30ක් ටාගට් කරලානේ හදලා තියෙන්නේ. 30න් උඩ ගත්තොත් ඉතින් ඔයගොල්ලෝ මේ කොහොමත් කැම්පස් යන ළමයින්ට කැම්පස් හරි කොහොම හරි මේ පාස් මාක් එක තියනවා තියෙන්නේ. ඉතින් මම ඕගොල්ලෝ සාමාන්‍යයෙන් එන ප්‍රශ්න ටිකක් මේකේ පෙන්නන්නම්. IQ වලින් ගත්තොත් ඉතින් මේ තියෙන රූප රට ආශ්‍රයෙන් මම අද ඔයගොල්ලෝ කරනවා මේ රූප රට ආශ්‍රයෙන් ඒවා. ඉතින් මේවත් තියෙන සමහර අය ඉතින් ලේසි කියලාම ගන්නේව නමුත් එකපාරට බලලා මේ වරද්දනවා ලේසි වැඩි කියලා ඉතලා. ඉතින් මේවත් තෝරලා කරන්න පුළුවන් මෙයාලා විදි දිනනවා කරන්න. මේ බලන්න මේකේ 23 වෙනි ප්‍රශ්නෙත් ඇර 24 වෙනි ප්‍රශ්නෙත් ඒ වගේ ඇවිල්ලා තියෙනවා. ඊළඟ ප්‍රස්තාර ආශ්‍රයෙන් තියා 2015. හරිද? ඒ වගේම බලමු මේ ප්‍රස්තාර ආශ්‍රයෙන් දෙකක් ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න. තව මොකද මම පෙන්නන්නම් ප්‍රශ්න ටික. 18 විදිහට මේවා සාමාන්‍ය දැනුම බෙදීම ආශ්‍රයෙන් එනවා. වික්‍රම බඩු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එතකොට බලන්න නිෂ්පාදන යන්ත්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා 20 වෙනි ප්‍රශ්නේ. එතකොට 21 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකත් අර දුර වේගයේ කාලය හා සම්බන්ධ ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒ කියන්නේ විද්‍යාඥයා සාමාන්‍ය ගාණක් හෝ දෙකක් එන ප්‍රශ්න අනිවාර්යයෙන්ම. තව ගත්තොත් ඕගොන්ට සුළු පොලිය දැන් මෙතන බලන්නේ 26 වෙනි ප්‍රශ්නේ තේරෙලා දුර වේගය හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක කාලේ තමයි අහලා තියෙන්නේ. 28 වෙනි ප්‍රශ්නෙත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම. ඒක ඇඩ්වාන්ස් අනිත්යට වඩා දැන් මෙතනදී අපි ගොඩක්ම ફોකස් කරන්නේ ඕගොන්ට මේ අමාරුම එක නැතුව ඕගොන්ට දැන් මේ කරන්න පුළුවන් ගණන් තියෙන කරන්න පුළුවන් නමුත් මේ අමාරුයි කියලා අතහරින ගණන් තියෙනවා. ඇත්තටම ලේසියෙන් කරන්න පුළුවන් ගණන් තියෙනවා. නමුත් ඒවා අතාරින්න නැතුව ඒ වගේ මේ ලකුණු 30ක් නෙවෙයි 30ට වඩා ගන්න පුළුවන් පේපරයට නමුත් මේ ටිකක් හිතන්නේ නැතුව ඒක අතාරින සම්භාවිතයක් තියෙනවා. ඒකකින් තමයි ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්නම ටාගට් කරලා ගොඩක් කරන්නේ. දැන් බලන්න මේ ඒ වගේ ගණන් ඇවිල්ලා තියෙනවා. මේවන් රූප සටහන්. රූප රාශියෙන් 29 වෙනි ගාන ඇවිල්ලා තියෙනවා. මේ රටාවක් තියෙන්නේ. ඒතකොට පතරමක් ආශ්‍රයෙන් ප්‍රශ්නයක් කරගෙන එකක් තියෙන රූප සටහනක් තමයි. රූප රටා ආශ්‍රයෙන් ඇවිල්ලා තියෙන්නේ මේ 29 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ රූප රටාව. ඒරුවන් ප්‍රස්තාර ආශ්‍රයෙන් අනිවාර්යෙන් ගානක් එනවා. ඒ වගේ මෙතන තියෙන සංවාද ආශ්‍රයෙන් ප්‍රශ්නයක්. සංවාද ආශ්‍රයෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒතර ඒකෙන් ප්‍රශ්න දෙකක් විතර කවර් වෙනවා. 39 40. 2019 ගත්තොත් ඒකෙත් තියෙනවා මෙන්න රූප රටා ආශ්‍රයෙන්. රූප රටා ආශ්‍රයෙන් උදේට බලලා මේකේ පොඩි ට්‍රික් එකක් විතරයි තියෙන්නේ. ඒක ඉගෙන ගත්තට පස්සේ ඔයාලට කෙලින්ම ඔයාලා බලලා මේක තමයි එන්නේ කියලා බලන්න තියෙන්නේ. ඒතර බලන්න 18 වෙනි ප්‍රශ්නේ 18 වෙනි ප්‍රශ්නේ ඒගොල්ලෝ දීලා තියෙනවා අනුපාත සම්බන්ධයෙන් ප්‍රශ්නයක් දීලා තියෙනවා. මේවත් සාමාන්‍යයෙන් එන්න පුළුවන් ගණන්. කරන්න පුළුවන් ගණන් සමාවෙන් මේවත් කරන්නේ නැහැ.
එතකොට මේ 17 වෙනි ප්‍රශ්නේ ගත්තොත් 17 වෙනි ප්‍රශ්නේ බලන්න මේකේ අහලා තියෙන වර්ග බලය සම්බන්ධයෙන්. තාම ඒ ලේසිම ගාණක්, බේසික්ම ගාණක් මේ වර්ග බලය සම්බන්ධයෙන් මේවත් සාමාන්‍යයෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ප්‍රශ්න දෙකක් නෙවෙයි සාමාන්‍ය ප්‍රශ්න එකක්. එක ප්‍රශ්නයක් විතරමයි අහන්නේ. එතකොට 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ ගත්තොත් මෙතනක් තියෙන දුර වේගය හා කාලය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක ඉතින් අනිවාර්යෙන් එනවා කියන්න පුළුවන් ප්‍රශ්න. එතකොට 16 වෙනි ප්‍රශ්නේ ගත්තොත් තියෙනවා වයස් පිළිබඳ ප්‍රශ්න. 1958 දී උපත ලැබූ මෙන්ඩිස් මහතා 2022 දී ඔහුගේ පුතා වන ලහිරුවෙන් දෙගුණයක් වයස්ගත වේ. ලහිරුගේ දැන් වයස කීයද? ඒ වගේ තමයි ඒ කියන්නේ වයස් පිළිබඳ ප්‍රශ්න එන්නේ. ඒ වගේ තමයි ස්ටෝරියක් පොඩි කියලා ඒ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ. එක්කෝ තාත්තයි පුතයි සම්බන්ධ කරලා අයියයි මල්ලි සම්බන්ධ කරලා නැත්නම් මුළු පවුලම නැත්නම් යාළුවෙක්ගේ ඒ වගේ තමයි එන්නේ. මෙතන විකුණුම් භාණ්ඩ සම්බන්ධයක් කියලා මේ ලාබාලාභ සම්බන්ධයෙන් ලාභ ප්‍රතිශතය අහලා තියෙනවා. මේවා ගන්නු සාමාන්‍යයෙන් එන්න පුළුවන්. එතකොට මෙතන තියෙන 11 වෙනි ප්‍රශ්නේ සුළු පොලී සම්බන්ධයෙන් සුළු පොලී ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන් වෙන්න පුළුවන්. එතකොට ඉතින් මේ වගේ ගාණක් ඉතින් ඇත්තටම අපරාධේ මේ ඔයාලා මේ නොකර ඉන්න එක. සමහරවිට ඉතින් මේ වගේ ගාණකුත් මේ කරන්නේ නැහැ නිකන් බලලා පස්සේ කරනවා කියලා ඉන්නවා. මේ වගේ ගාණ සුළු පොලී මෙතනම ලකුණු කීයක්ද මේ? ලාබාලාභ තමයි ඉතාලම සුළු ප්‍රශ්න. ඉතින් ඔයාලා අමාරුම ප්‍රශ්න අතරේට කමක් නැත්තර මේ වගේ ප්‍රශ්නයක් අතහැර ගන්න එපා. ඒකට ප්‍රස්තාර සම්බන්ධ ප්‍රශ්න කියලා අනිවාර්යයෙන්. මෙතන ආයෙත් බලා ගන්නවා මෙතන තියෙනවා ඔරලෝසුව හා සම්බන්ධ. වේලාව හා කාලය හා සම්බන්ධ ප්‍රශ්නයක්. මෙතන තියෙන 25 වෙනි ප්‍රශ්නේ. ඒ වගේ 2020ට ගියොත් සාමාන්‍ය දෙනින් ප්‍රශ්න ටික තියෙනවා. ආයෙ බලන්න මෙතනක් තියෙනවා 12 වෙනි ප්‍රශ්නේ දුර වේගයේ කාලය සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට 13 වෙනි ප්‍රශ්නේ ආයෙ තියෙනවා මෙතනත් සුළු පොලි වගේ තමයි. ඔව්. එතනත් පොලි සම්බන්ධයෙන් ණය මුදලක් සම්බන්ධයෙන් තියෙන්නේ. මෙතනත් තියෙනවා විකෘම් දෙයක් සම්බන්ධව. 15 වෙනි ප්‍රශ්නේ ආයෙත් තියෙනවා මේ වේගය සම්බන්ධ ප්‍රශ්නයක්. එතන මේ ලාභාලාභ අතර අනුපාත ප්‍රශ්නයක් තියෙනවා 16 වෙනි ප්‍රශ්නේ. ඒක සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් ප්‍රශ්න. ඒතර සුළු පොලි නම් අනිවාර්යෙන් ප්‍රශ්නයක් හෝ දෙකක් එන්න පුළුවන්. එතකොට 18 වෙනි ප්‍රශ්නේ බලන්න මෙතනත් ඇවිල්ලා තියෙනවා වර්ග බලය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මෙයාගේ ප්‍රශ්نين ඉන්න පුළුවන් මම ඕක නිකන් මේක පෙන්නන්න ගත්තේ මේ සාමාන්‍යයෙන් පේපර් වල එන ප්‍රශ්න රටාවක් තියෙනවනේ අනිවාර්යෙන් එනවා කියලා හිතන ප්‍රශ්න ටිකක් ඒ වගේ ප්‍රශ්න ටිකක් බලන් ගියාම ඕකට ලේසි ලකුණු ඉතින් නිකම්ම ගන්න පුළුවන් ඒක බලන්න 25 වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් රූප සටහනක් ඇවිල්ලා තියෙනවා රූප රටාවක් ආය ප්‍රස්තාර ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා එතකොට සංවාදයක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා 22 ඉතින් එච්චරම තමයි බාන්න මෙතන නිෂ්පාදන භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එක යන්ත්‍රයක් මෙච්චරක් නිපදවනවා පැයට මේ තව යන්ත්‍රයක් මෙච්චරක් නිපදවනවා ඒතර යන්ත්‍ර දෙකම එකපාර ක්‍රියාත්මක කරොත් කොච්චර කාලෙකින් මේක කරන්න පුළුවන්ද කියලා අහන ඒ වගේ ප්‍රශ්න. මම 12 වෙනි ප්‍රශ්නේ ආය දුර වේගය හා කාලය සම්බන්ධ. එතකොට මෙතන තියෙනවා පිළිවෙලින් මෙතන සුළු පොලි ප්‍රශ්නයක් 13 වෙනි ප්‍රශ්නේ. එතකොට මේ වගේ ප්‍රශ්න දින ස්ටෝරි වගේ කරලා මේ ප්‍රශ්න තියෙන්නේ. ආයෙ තියෙන දුර වේගය හා කාලය සම්බන්ධ ප්‍රශ්නය. ඒතකොට 16 වෙනි ප්‍රශ්නේ ආයෙ තියෙන මේක අනුපාත වලින් හදන්නේ මේ ගාන. හතර තුන අනුපාතය මිශ්‍ර කරලා ඒ වගේ අනුපාත වලින් හදන ගානක්. ඒවා අපි මුලින්ම අපි ඒක කියලා දෙනවා. මෙතන 18 වෙනි ප්‍රශ්නේ තියෙනවා වර්ග පරිගණකනේ. ඒක දැක ගමන් කිව්වගේ මිනින්දුවක සමවර්ෂ බිම්කඩක පැත්තක දිග මිනිමේදී නිවැරදිවකින් 3 පරිමාණ ලෙස දෝෂ සහගත මිනුමක් ලබා ගත්තේ. ඒක එන්නේ එතකොට මේ අහන්නේ දෝෂීය ප්‍රතිශතය කොපමණද කියලා තමයි අහන්නේ. ඒක 19 වෙනි ප්‍රශ්නේ ඔළුව සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් මේ වගේ අනිවාර්යෙන් සාමාන්‍යයෙන් එනවා කියලා හිතන ප්‍රශ්න තියෙන්නේ. දැන් මේ වගේ එකක් කරාම ඕකට ලේසියි. අතන මේ වගේ ගානක් අතරින් ඕනේ එතකොට ඕනේ කරලා දාන්න පුළුවන්. එතකොට මේ වන්නේ 20 වෙනි ප්‍රශ්නේ වයස් පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා. එතකොට 24 රූප රටා ආශ්‍රයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ආය රූප සටහනක් තියෙනවා වෙනම මේ රූප රටා නෙමෙයි රූප සටහනක්. ආශ්‍රයෙන් ප්‍රශ්නයක් කියලා දෙනවා. ප්‍රස්තාර වලින් ප්‍රශ්න මේවා අනිවාර්යෙන් එනවා කියලා කියන්න පුළුවන් ප්‍රශ්න. හරි. ඉතින් මම අද පටන් ගන්නවා කිව්වේ රූප රටා වලින්. රූප රටා අපි බලමු මම පොඩි කරුණු ටිකක් නිකන් හදාගත්තා නිකන් සාමාන්‍යයෙන් එන්න රූප රටා එන විදි ටිකක් ගැන.
රූප රටා ආශ්‍රිත ගැටලු. ඉතින් මම මේක පොඩි ටොපික් 6කට වගේ කඩාගෙන තියෙන්නේ ඔයගොල්ලන්ට ලේසියට. තව මීට වඩා තියෙන්න පුළුවන්. ඉතින් අර සාමාන්‍යයෙන් එන්න පුළුවන් කියලා හිතන තමයි දාලා තියෙන්නේ. ඉතින් පළවෙනි එකට මම දාලා තියෙන්නේ දක්ෂිණාවර්තව හෝ වාමාර්ථව භ්‍රමණය වන රූප රටා කියලා. ඒ රූප රටා සටහන් තියෙනවා, සමාන සටහන් තියෙනවා. අපිට ඒක අර මේ අඳුර ගන්න මේ තියෙන්නේ මේ අඳුර ගන්න ක්‍රම තමයි මේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ එක්ක දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනවා නැත්නම් වාමාවර්තව භ්‍රමණය වෙනවා රූප සටහන්. අපිට ඒකෙන් තමයි කෙලින්ම වට රූප සටහන් අඳුර ගන්න පුළුවන්. මේක මේ මොන වගේ එකක්ද කියලා මේක ඔළුවේ තිබ්බනම්. මේක වමට කරගෙන මේක දකුණට කරගෙන වගේ මේ රූප සටහනක් කියලා දැනගත්තා නම් කෙලින්ම වට අඳුර ගන්න පුළුවන් පස්වෙනි හරි හතරවෙනි හරි රූප සටහන මොන විදිහට එන්නේ කියලා. අපි ඊයගේ එකක් බලමු. මම type 1 කියලා දාලා තියෙනවා. ඉතින් මේකෙත් පොඩි ට්‍රික් එකක් තියෙනවා. දැන් මේ වාමාර්ථව හෝ දක්ෂිණාවර්තව කැරකෙද්දී සාමාන්‍යයෙන් අංශක 45කින් තමයි වාමාර්ථව දක්ෂිණාවර්තව නිකන් සාමාන්‍යයෙන් අපිට දාලා මේක ගන්න පුළුවන්. මම මෙතන දාලා තියෙනවා මේ රූප සටහනක්. ඉතින් ඕගොල්ලෝ මේ පළවෙනි රූපය ගත්තොත් දැන් මෙතන රූප රටා හතරක් දීලා තියෙනවා. පස්වෙනි එක තමයි අපෙන් අහන්නේ. හරිද? අපි දැන් මේ පළවෙනි එක ගත්තොත් පළවෙනි එක අපිට මේ කෙලින් අතර බලා ගන්න පුළුවන් මේ ඉර තියෙනවා. ඉතින් අපිට දෙවෙනි එකේ බලා ගන්නවා හරියට නිකන් අංශක 45 පහේ ගානට පොඩ්ඩක් දක්ෂිණාවර්තව භ්‍රමණය වෙලා තියෙනවා. ඒතර බලන්න තව තුන්වෙනි රූපේදී තවත් මේ භ්‍රමණය වෙලා තියෙනවා දක්ෂිණාවර්තව. තුන්වෙනි රූපේදී තවත් භ්‍රමණය වෙලා තියෙනවා දක්ෂිණාවර්තව අංශක 45 ගානට. එතකොට හතරවෙනි රූපේ ගත්තාම ඒකේ ආයි යටටම භ්‍රමණය වෙලා තියෙනවා තවත් අංශක 45ක් වගේ වෙන්නේ. ඒතර අපිට අනිවාර්යෙන් පස්වෙනි රූපය මේ හිතා ගන්න පුළුවන්. දැන් මේක ඔළුවේ තියනවා නම් කෙලිම මේ දැන් මේ මුකුත් නැහැ. මේවා නැහැ මේ අංශ ගණන් මුකුත් නැහැ. මේ ඔයා ඔළුවෙන් තමයි තියාගන්න. මොකද මේ වගේ දෙයකට කාලය වැය කරන්න බෑ. මේ සාමාන්‍ය දැනෙන ප්‍රශ්නේ ලකුණු 30 ගන්න ඉක්මනට ප්‍රශ්න ටික කරගන්න. මොකද ලකුණු 60ම ප්‍රශ්න ඔක්කොම කරන්න බෑනේ. කොමන් ටෙස්ට් එකේ. මේ වගේ වලින් ඔයාලා ලකුණු උපරිම ගන්නවා. ඉතින් අපිට පස්වෙනි රූප සටහන දැනගන්න පුළුවන් අනිවාර්යෙන් ඊළඟ පස්වෙනි රූප රටාවක් දෙන්නේ අනිවාර්යෙන් පල්ලෙහාට මේ විදිහට මේ කෙලින් අතර එනවා අනිවාර්යෙන් අංශක තව 45 ගානටම හැරිලා. හරි. මම හිතනවා ඔයගොල්ලෝ ඒක තේරුණා කියලා. දැන් මේක අනිත් පැත්තට දෙන්න පුළුවන්. මේක වාමාර්ථව කරගෙන පුළුවන්. මේ පැත්තට. මෙහෙම කරගෙන පුළුවන්, මෙහෙම කරගෙන පුළුවන්. ඒතර ඔයගොල්ලෝ දැක්ක ගමන් උතර ගන්න ඕනේ මේක මේක දක්ෂිණාවර්ත යන මේක වාමාවර්ත යන රූප රටාවක්. මම ඔයගොල්ලෝ තව එකක් පෙන්නන්නම්. මේකත් ඒ ගණයට තමයි වැටෙන්නේ රූප රටාවක් අපිට දීලා තියෙනවා. දක්ෂිණාවර්තව වාමාවර්තව භ්‍රමණය වෙන්නේ. නමුත් දැන් මේක දැක්කාම දැන් අරකව අනිත් අපි ඉස්සෙල්ලාම දැක්ක රූප රටාව වගේ නෙමෙයි. රූප රටාව පළවෙනි දැක්ක රූප රටාව වගේ නෙමෙයි. මේක පොඩ්ඩක් වෙනස්. රූප රටාව තුළ හැඩතල දෙකක් තියෙනවා. ඒතර අපි දැන් මේක පැටලෙනවා මේ වාමාවර්තව කොහොමද ගන්නෙ මේක හරියට මේ දැන් දෙවෙනි රූපේ තවත් වෙනස් වෙනවා. එතකොට ඕගොල්ලොන්ට මේ වගේක් කෙනකොට ඕගොල්ලෝ ඉස්සෙල්ලා එක හැඩතලයක් ගන්න. දැන් මේ හැඩතලය ගත්තොත් මේ හැඩතලය ඉස්සෙල්ලා ගන්න මේ රවුම් තියෙන හැඩතලය. බාන්න මේ රවුම් තියෙන හැඩතලය ගත්තොත් ඒක ඉස්සෙල්ලාම තියෙනවා අංශක 45ක් වගේ දක්ෂිණාවර්තව භ්‍රමණය වෙලා. හරිද? ඒතර දෙවෙනි රූපේ දෙවෙනි රූපේදී මේ රවුම් වගේ තියෙන කොටස මේ ගිනි කුර වගේ තියෙන එක තවත් අංශක 45 ගානට වගේ දක්ෂිණාවර්තව භ්‍රමණය වෙලා තියෙනවා. හරිද? එතකොට තුන්වෙනි රූපේ ආය අංශක 45ක් වෙන්න යටපැත්තට භ්‍රමණය වෙලා තියෙන දක්ෂිණාවර්තව. එතකොට හතරවන රූපය ගත්තොත් තුන්වෙනි රූපේට වගේම නෙමෙයි. තුන්වෙනි රූපෙන් ආය අංශක 45ක් වෙන්න යටපැත්තට භ්‍රමණය වෙලා තියෙනවා. දක්ෂිණාවර්තව භ්‍රමණය වෙලා තියෙනවා. ඉතින් අපිට ඊළඟ එකේදී අඳුර ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේක තව අංශක 45ක් වෙන්න මේ අතර තමයි මෙන්න මේ අතර තමයි කරගන්නේ කියලා. ඊළඟට මේ අනිත් රූප සටහන ඊළඟට ගන්න ඕන අනිත් රූප සටහන. දැන් ඕගොල්ලෝ මේක පැටලිල්ලක් නැහැ. ඕගොල්ලෝ දැන් අර මේ රූප රටා දෙක වෙන වෙනම ගත්තාම. දැන් අනිත් රූප රටාව දෙන්නේ යටපැත්තට ඉස්සෙල්ලාම දෙන කොටුව තියෙන එක යටපැත්තට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක වන්නේ ඒක කරගෙන තියෙන දක්ෂිණාවර්ත නෙමෙයි ඒක කරගෙන වමාවර්ත. ඔය දෙක ගම මේක අඳුර ගන්න ඕනේ මේක කරගෙන වමාවර්ත.
ඉතින් රවුම තියෙන එක දක්ෂිණාවර්තව කරකිලා අනිත් එක වාමාවර්තව කරකිලා. ඒකයි මේක දැක්ක ගමන් මේ රූප රටාව හඳුර ගන්න බැරි. ඊළඟට බලන්න තවත් අංශ 45ක් වෙන්න මේක වාමාවර්තව භ්‍රමණය වෙලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ රූපේ බලන්න හතරවෙනි රූපේදී තවත් අංශක 45ක් කිට්ටු වෙන්න මේක වාමාවර්තව භ්‍රමණය වෙලා තියෙනවා. ඉතින් අපිට මේකෙදි ගත්ත හැකි මේ රූප රටාවේ ඉන්න උනේ මෙන්න මේ ආකාරයට කියලා. මේක කෙලින් තව අංශක 45ක් වෙන්න වාමාවර්තව භ්‍රමණය වෙලා තියෙනවා. රවුම තියෙන එක කිලිකුර වගේ එක දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනවා. අනිත් රූප සටහන කොටුව තියෙන එක වාමාවර්තව භ්‍රමණය වෙලා තියෙනවා. දැන් බලන්න මේ වගේ රූප සටහනක් තියෙනවද කියලා. මේකත් බලන්න මේකත් නෙමෙයි මේකත් නෙමෙයි. D එකේදී අපිට ඒ උත්තරේ ගන්න පුළුවන්. මෙතන තියෙනවා භ්‍රමණය වෙලා තියෙන විදිය. අපිට ආපු රූප රටාවම තියෙනවා. හරි. අපි ඊළඟ එක කතා කරොත් ඊළඟට මම දාලා තියෙන්නේ රූප රටාවේ හැඩතල ක්‍රමයෙන් අඩු හෝ වැඩි වන රූප රටා. මේ රූප රටා දෙන්න පුළුවන් රූප රටාව වෙන්නේ එක්ක ක්‍රමයෙන් රූප අඩු වෙනවා හෝ වැඩි වෙනවා ක්‍රමයෙන්. අපි මේ වගේ මේ රූප රටාවකටත් යනවා. හරි. දෙවෙනි කරුණට අදාළව රූප රටාව බලා ගන්නවා. පළවෙනි රූපයත් එක්ක බලද්දි දෙවෙනි රූපේ හෝ ඊළඟ රූප කිහිපේ හැඩතල අඩු හෝ වැඩි වෙන අවස්ථාවක්. හරිද? දැන් අපි මේ පළවෙනි රූපය ගත්තොත් බලන්න මේක ත්‍රිකෝණයක් තියෙන මේකේ තියෙනවා හැඩතල අපි බලමු හැඩතල හතරක් තියෙනවා. හරිද? මේකේ හැඩතල හතරක් තියෙනවා. ඊළඟ එකට ගියොත් දෙවෙනි රූපේදී බලන්න අපිට බලන්න පුළුවන් හැඩතල තුනක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රමයෙන් මේ අඩු වෙගෙන තමයි යන්නේ මේ හැඩතල ප්‍රමාණය. ඊළඟට බලන්න තුන්වෙනි රූපේදී හැඩතල දෙකක් වෙලා තියෙනවා. පළවෙනි එකේ 4යි දෙවෙනි එකේ 3යි තුන්වෙනි එකේ දෙකක් වෙලා තියෙනවා. එහෙනම් අපිට හතරවෙනි එක ගන්න පුළුවන් අනිවාර්යෙන් මේකේ තියෙන්නේ එක හැඩතලයක රූපයක් තමයි එන්නේ කියලා. නමුත් දැන් මේකෙදි තව දෙයක් වෙලා තියෙනවා. හැඩ මේ හැඩතල ප්‍රමාණය වගේම හැඩතලේ මේ බලන්න පාද ගන්නත් වෙනස් විදිහට තමයි එල්ල තියෙන්නේ. එතන පාද 3යි ඊට පස්සේ පාද 4ක් ඇවිල්ලා තියෙනවා. පාද 4 හැඩතල පාද 5 හැඩතලයක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට අපිට ඒකෙන් අඳුර ගන්න පුළුවන් හතරවෙනි රූපෙට එන අනිවාර්යෙන් එක හැඩතලයයි එන්නේ. හැබැයි මේ හැඩතලය වෙන්න ඕනේ හැඩතලයට පාද මේ දාර 6ක් තියෙන්න ඕන. දාර 6ක් තියෙන්න ඕන. ඉතින් බලන්න මේ වගේ රූපයක් තියෙනවා මෙතන. ඒතර මේ රූපය එක හැඩතලයයි එන්න ඔක්තම උනා. ඒක මේ වගේ සදාස්ත්‍රාකාර වෙන්න ඕන. හරි. මෙතනත් රූප සටහනක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මේකේ බලන්න ඔයගොල්ලෝ මේ අඳුරගෙන පොඩ්ඩක් මට දාන්න මොකද්ද උත්තරේ කියලා ඒද බීද සීද ඩීද කියලා. ඉක්මනට දාන්න. මේකේ තව දෙයක් තව කරුණක් එකතු වෙලා හැදුණු මේ රූප සටහනක්.
හරි. උත්තර දෙකක් දාලා තියෙනවා B B දාලා තියෙනවා C දාලා තියෙනවා. අපි බලමු මේ කොහොමද එන්නේ කියලා. රූප රටාව දැන් තමයි හරියට දැක්කේ. හරි. මේ රූප රටාවේදී අපි කතා කරා හැඩතල එකින් එකට අඩු හෝ වැඩි වෙනවා කියලා. ඒතර බලන්න අපි මේ විදිහට ගත්තොත් ළමයි මේක පොඩි වැරද්දක් කරලා තියෙනවා. මේ මෙතන මේ කැල්ල ගන්න එපා. මේ පළවෙනි රූපේ ඊතලයක් වගේ තියෙන එක මේ වැරදීමක් කියලා එල්ල තියෙන්නේ. සමා වෙන්න ඕනේ ඒක වැරදීමක් ඈ. හරි. මේ තරුව විතරයි තියෙන්නේ. හරි. එතකොට පළවෙනි රූපේ බලන්න හැඩතල අපි හැඩතල වලින් ගත්තොත් දැන් පොඩ්ඩක් ආයෙ බලන්න අර ඊතලිය නැතුව පොඩ්ඩක් බලන්න. හරි. දැන් අපි හැඩතල වලින් ගත්තොත් මෙතන යට තියෙන උත්තර ටික හැඩතල වලින් ගත්තොත් පළවෙනි එකේ එක ඉරක් තියෙනවා බලා ගන්න පුළුවන්. දෙවෙනි එකේදී ඉරි දෙකක් වෙලා තියෙනවා මේක. ඒ කියන්නේ මේක එන්න ක්‍රමයෙන් මේ හැඩතල වැඩි වෙන රූපෙන් රූපයට. තුන්වෙනි එකේදී තුනක් තියෙනවා. ඒතර හතරවෙනි ගාවන් කීයක් තියෙනවද? පැත්තට දෙකයි කෙලින් අතට දෙකයි හතරක් තියෙනවා. කියන්නේ පළවෙනි එක 1යි 2යි ඊළඟ 3යි ඊට පස්සේ 4යි. ඊට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් අන්තිමේදී අනිවාර්යෙන් ඉරි කැලි 5ක් එනවා. හරිද? අන්තිමේකට කීයක් එනවද? ඉරි කැලි 5ක් එනවා. එතකොට අපිට මේක අඳුර ගන්න බෑ. අපිට තව විදියක් දීලා දිනවා මෙයා. බලන්න මේක මේ වම් පැත්තේ උඩම මෙයා තරු ලකුණක් දීලා තියෙනවා. ඉතින් මේ තරු ලකුණක් දීලා තියෙනවා මේකෙන් තමයි අපිට දැන් අඳුර ගන්න වෙන්නේ හරියටම පස්වෙනි උත්තරයට එන්නේ මොකක්ද කියලා. ඉරි පහින් අඳුර ගන්න බෑ. බලන්න මේකෙදි මේ තරුවේ හැඩ මේ තරුව මේ දිශාව වෙනස් කර කර ගිහිල්ලා තියෙනවා. පළවෙනි රූපයේදී වම් පැත්තේ උඩ කෙරවල තියෙනවා. දෙවෙනි රූපයේදී ඒක මේ උඩ දකුණු පැත්තේ කෙරවලට ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි රූපයේදී ඒක යට දකුණු පැත්තේ කෙරවලට ඇවිල්ලා තියෙනවා. හතරවෙනි රූපයේදී වම් පැත්තේ යට කෙරවලට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි හිතා ගන්න පුළුවන් පස්වෙනි රූපයේදී මේක අනිවාර්යෙන් එන්නේ ආය දැන් මේක මේ දක්ෂිණාවර්තවනේ තනින් තන දිශාව විනාශ කරන් ගිහලා තියෙන්නේ කොන් හතරට. ඒතර අපිට හිතා ගන්න පුළුවන් මේකෙදී එන්නේ අනිවාර්යෙන් මෙතෙන්ට වෙන්න පුළුවන් මේ තරුව එන්නේ කියලා. දැන් මෙතෙන්ට තරුවක් එන්නයි ඉරි පහක් එන්නයි අපි බලන්න ඕන. හරිද? පළවෙනි රූපය ගත්තොත් ඒකේ තියෙන 1යි 2යි 3යි 4යි ඉරි 4යි තරුව මෙතන තියෙන. තරුව මෙතන තිබ්බට වැඩක් නැහැ. මේක මේ වැරදි. මොකද ඉරි 4යි තියෙන්නේ. B එක ගත්තොත් B එකේ ඉරි තියෙනවා ඉරි පහක් තියෙනවා. ඉරි පහක් තිබ්බට වැඩක් නැහැ. තරුව තියෙන්නේ යට. මේක යටට එන්න විදිහක් නැහැ මේ තරුව. හරිද? එතකොට බලන්න මේ 100 ගත්තොත් 1 2 ඉරි පහක් තියෙනවා. එතකොට තරුවක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේක තමයි උත්තරය. D එක කොහොමවත් උත්තරයක් වෙන්න බෑ. ඉරි 3යි තියෙන්නේ. එතකොට 100 තමයි උත්තරේ වෙන්න ඕන. ඒක තේරුණා නේද? මේක තේරෙන්නේ නැති මොකද අර උත්තරේ වරදින්නේ නැති මේ මෙතන මේ මචං මේ ඊතලේ තියෙන ඒක දකින්න නැති. එතකොට ඒකට එන්නේ 100 තමයි උත්තරය. හරි. තුන්වෙනි ආකාරයට තුන්වෙනි ආකාරයේදී මේකේ දාලා තියෙන්නේ රූප රටාවේ දිශාව ක්‍රමයෙන් වෙනස් වෙන රූප රටා. රූප රටාවේ දිශාව රටාවකට තමයි මේක වෙනස් වෙන්නේ මේ දිශාව. හරි දිශාව වෙනස් කර කර රූප රටාව යනවා හැම රූපයෙන් රූපයට. ඉතින් අපි type 3 වගේ එකක් බලමු. type 3 එකක් වගේ ගත්තාම ඔකට බලා ගන්න පුළුවන් මෙතන යට තියෙන්නේ answers ටික. ඉතින් මේ උඩ අපිට බලා ගන්න පුළුවන් පළවෙනි රූපේ දෙවෙනි රූපේ තුන්වෙනි රූපේ හතරවෙනි රූපේ. මේක අපිට එකපාර දැක ගමන් අඳුර ගන්න බෑ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ දැන් මේක දැක්ක ගමන් මෙහෙම හිතන්න මේක දැන් මේ හරියට මේ පණුවෙක් බලන්න පණුවෙක් වාමාවර්තව ගිහිල්ලා වගේ හරියට මේ කොටුව වටේ. ඔයාලා ඒක හිතලා ඒ විදිහට හිතලා ගත්තොත් බලන්න මේ ක්‍රමයෙන් මේක දිශා වෙනස් කර කර තමයි මේ රූප ටික රූපෙන් රූපයට ගිහිල්ලා තියෙන්නේ. පළවෙනි එක ගත්තොත් මේ විදිහට තියෙනවා. කෙරවලම වම් පැත්තේ කෙරවල මේ රවුම තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් මේ හැඩතල ටික තියෙනවා. දකුණු පැත්තේ යටම මේ කොටුව තියෙනවා. ඊළඟ දෙවෙනි රූපේදී මේ කොටුව එක ස්ටෙප් එකක් උඩට ඇවිල්ලා තියෙනවා. ඒතර ඊළඟට ත්‍රිකෝණය ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඊතුරු හැඩතල ටික ඒත් එක්ක පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. හරියට මේ
පණුවෙක් යනවා වගේ තමයි මේ තියෙන්නේ. ඊළඟ තුන්වෙනි එකේදී මොකද වෙලා තියෙන්නේ? තුන්වෙනි එකේදී තව ස්ටෙප් එකක් උඩට ගිහලා තියෙනවා කොටුව. තව මේ නිකන් අර පණුව වගේ ගිහලා තියෙනවා. හතරවෙනි රූපෙත් කොටුව ආයේ මැදට ඇවිල්ලා දිනා උඩම මේ රවුමත් මැදට ඇවිල්ලා දිනා යටම. ඊළඟට අපි පස්වෙනි රූපෙට ගත්තාම ඒක අපිට හිතා ගන්න පුළුවන් දැන් මේකෙදි මැදනේ තියෙන්නේ. මේකෙදි එන්න ඕන කොටුව මෙතනට. ඒ කියන්නේ පළවෙනි පස්වෙනි රූපේ පළවෙනි හැඩතලේ එන්න ඕනේ. මෙතන කෙරවලට ගිහලා අපිට හිතා ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේකෙදි මෙතන තියෙන එක වෙන්න ඕනේ ආයේ මෙතන කෙරවලට එන්නේ නෙවෙයි. මෙතන කෙරවලට එන්න ඕනේ මේකට. ඒත් එක්කම ඔයගොල්ලෝ උත්තර ටික බලන්න ඕනේ හරියට. බලන්න මේ එකින් එක මේ රූප රටාවයි බලද්දී මේ එක හැඩතලයක්වත් එකින් එකට වෙනස් වෙලාද කියලා. හැම හැඩතලයක්ම පිළිවෙලට තමයි හැම රූපෙම තියෙන්නේ. අර වෙනස් වෙලා තියෙන්නේ මේ දිශා වෙනස් කරන් ගිය එක විතරයි. පණුවෙක් වගේ ගිය එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. හැඩතලයේ ඒ විදිහටම තියෙනවා. මාරු වෙලා නැහැ හැඩතල ටික. රවුමක් තියෙනවා, ෆිල් වෙච්ච ත්‍රිකෝණයක් තියෙනවා, ෆිල් වෙච්ච මේ රවුමක් තියෙනවා, ත්‍රිකෝණයක් තියෙනවා, ආය කොටුවක් තියෙනවා. ඒ ටිකම තමයි මේ හැම රූපෙම තියෙන්නේ. ඒකට පස්වෙනි රූපෙට තියෙන්නේ ඒ විදිහටම තමයි. හැබැයි වෙනස් වෙන්නේ මේ දිශාව වෙනස් කරන යන්නේක විතරයි. එතන උත්තරේ බලද්දි උත්තර වන්න උත්තර හතරක් දීලා තියෙනවා. මෙතනදී එකපාර බලන්නේ නැතුව ඔයා ටිකක් බලන්න ඕනේ. දැන් හරිම උත්තරය වගේ තිබ්බත් වැරදි වෙන්න පුළුවන්. මොකද මේ හැඩතලේ වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ එකපාරට දැක ගමන් ගහන්න පුළුවන්. දැන් මෙතන අපිට A ගන්න බෑ. හරිද? අපිට A එක ගන්න බෑ. එතකොට අපිට D එක ගන්නත් බෑ. අපේ උත්තරය අනුව එන්න ඕනේ මේ කෙරවලටයි මේ යට කෙරවලටයි තමයි එන්න ඕනේ. D එක නෙමෙයි. සෝරි. අපිට A එක ගන්නත් බෑ. C එක ගන්නත් බෑ. එතකොට එහෙනම් ඉන්න ඕනේ B එක හරි D එක හරි තමයි එන්න ඕනේ. දැන් බලන්න කෙලින්ම ඉස්සලාම කොටුවයි ත්‍රිකෝණී තියෙනවා කියලා එකපාරට කොටුවයි ත්‍රිකෝණයි රවුමයි තියෙනවා කියලා එකපාරට ගන්න පුළුවන්ද? අනේ හැඩතල ටික තියෙනවා කියලා ශ්‍රේණි එක ටින්ගාලා B එකට ගන්න බෑ. ඔයාලා බලන්න මෙතනදී එකක් වෙනස් වෙලා තියෙනවා මොකද්ද? මේ ත්‍රිකෝණේ මේ ෆිල් වෙච්ච ත්‍රිකෝණයක් තියෙන කළු පාට. මේ B රූපේදී ඒක යටපැත්තට හැරිලා තියෙනවා. D උත්තරේදී ඒක උඩ අතට හැරිලා තියෙනවා. හරිද? එතකොට අපි දැන් මේකේ අපේ රූප සටහනේ ගත්තොත් ඒ ත්‍රිකෝණේ බලන්න ඒ ත්‍රිකෝණ දෙකම උඩ අතර තමයි හැරිලා තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ ත්‍රිකෝණේ උඩ අතර තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ B එකත් වැරදි. ඒ කියන්නේ D එක තමයි උත්තරේ දෙන්න ඕන. හරිද? මම හිතනවා ඔයගොල්ලෝ ඒක තේරුණා කියලා. තේරුණ නැත්නම් පොඩ්ඩක් කියන්නේ කියලා දෙන්න ආයෙ. පොඩ මැසේජ් එකක් එහෙම දාන්න. ඔයාලා කතා නොකරුවාට. හරි. අපි ඊළඟ අවස්ථාවට යමු. හතරවෙනි රූප මේ රටාව තමයි කියලා දෙන්නේ. මේකෙදී රූප රටා දෙකක හෝ කිහිපයක එකතුවකින් හෝ අඩුවීමකින් සෑදෙන රූප රටා තමයි තියෙන්නේ. රූප රටා දෙකක හෝ කිහිපයක එකතුවකින් හෝ අඩුවීම. ඒ කියන්නේ ඔය රූප රටා තුනක් දීලා මේ දෙකක් දීලා තියෙනවා. මේ පළවෙනි රූපෙනේ දෙවෙනි රූපෙනේ එකතු වෙලා හරි අඩු වෙලා හරි තව රූපයක් හැදෙනවා. හරිද? අන්න ඒ විදිහට තමයි මේක දීලා තියෙන්නේ. අපි හතරවෙනි වර්ගයට යමු. හතරවෙනි එකේදී හරි. මේකෙදි වෙලා තියෙන්නේ බලන්න මේ ක්වෙස්චන් එකේදී මේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේදිනේ 1 2 3 හොඳයි රූප ටික තියෙන්නේ මේ රූප සටහන සම්පූර්ණයි. දෙවෙනි එකේ මේ පළවෙනි එක තියෙනවා දෙවෙනි එක තියෙනවා දෙවෙනි ආය තුන්වෙනි එක තියෙන්නේ මේ දෙකේ එකතුවකින් හරි අඩුවීම කියන්නේ. ඊට පස්සේ මෙතනින් තමයි අපි ක්වෙස්චන් එක අහන්නේ මෙතනදී. මෙතනින් තමයි අපි ක්වෙස්චන් එක අහන්නේ. පළවෙනි එක තියෙනවා දෙවෙනි එක තියෙනවා තුන්වෙනි එකට එන්න ඕනේ මොන රූපෙද කියලා තමයි අහන්නේ. හරිද? එහෙමයි මෙතන තියෙන්නේ. කියන්නේ මෙතන කොටස් තුනකට තමයි මේක තියෙන්නේ. පළවෙනි එක ගත්තොත් අපි මෙන්න මේක ගත්තොත් බලන්න මේකේ මේ ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයෙන් බාහිර කොටස තියෙනවා දකුණු පැත්තට. තව එක දෙවෙනි රූපෙදී තියෙනවා ඒකම මේ වම් පැත්තෙන් හැරෙන විදිහට තියෙනවා. හැරෙන less than greater than වගේ රූප දෙකක් තියෙනවා. එතන බලන්න තුන්වෙනි රූපේදී වෙලා තියෙන්නේ මොකද්ද මේ දෙක
මේ දෙක එකතු වෙලා තමයි තියෙන්නේ. පළවෙනි රූපය දෙවෙනි රූපය එකතු වෙලා තුන්වෙනි රූපෙදී හැඩතලයක් එකතු වෙලා. තේරුණා? එතකොට මේකේ අපි දෙවෙනි එක ගත්තොත් දෙවෙනි එකේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. දෙවෙනි එකේදී දකුණු පැත්තට ඊතලයක් වගේ තියෙනවා. හරිද? මේ ඊරකුයි ඊතලිය මේ ඊතලිය වගේ තියෙනවා. ඒකම දෙවෙනි රූපයට ගියොත් දෙවෙනි රූපේ අපිට දෙලා තියෙන්නේ ක්‍රොස් එකක්. මේ වගේ ධන ලකුණක් තමයි දීලා තියෙන්නේ. ඉරි කියලා දෙයක් තියෙනවා මේ තිරසතරයි තිරසතරයි. හරි. දැන් බලන්න තුන්වෙනි රූපේ ගත්තොත් තුන්වෙනි රූපේ මොකක්ද වෙලා තියෙන්නේ? බලන්න හොඳට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේකේ දැන් මේ පළවෙනි රූපේ දෙවෙනි රූපේ එකතු වෙලා තියෙනවා. හැබැයි තුන්වෙනි රූපේ එනකොට අර එකතු වෙච්ච කෑලි එකතු වෙච්ච ඒ කියන්නේ එක මත එක හිටින කෑලි ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. හරිද? එක මත දැන් එක මත එක හිටින කෑලි තියෙනවා මේ කෑලි දෙක. මේ මේ ඉරි දෙක එක මත එකනේ තියෙන්නේ. මේ දෙක ඉවත් වෙලා ගිහිල්ලා මේ හැඩතලෙ මේ ඉරේ කෑල්ලෙනුයි තමයි තුන්වෙනි රූපය හැදිලා තියෙන්නේ. හරිද? දැන් පළවෙනි එකේදී මොකද්ද උනේ? පළවෙනි එකේදී මේ කොහොමවත් කැපුන්නේ නැහැ. හරිද? කැපුන්නේ නැහැ. ඒගොල්ලෝ කියලා දුන්නේ මේ පළවෙනි රූපයේ එකක් තියෙනවා දෙවෙනි රූපයක් තියෙනවා මේ දෙක එකතු වෙලා තුන්වෙනි රූපයක් හැදිලා තියෙනවා. දෙවෙනි එකේදී ඒගොල්ලෝ තව අදහසක් දුන්නා. මෙහෙම එකතු වෙනවා තමයි. හැබැයි එකමත් එක හැඩතලයේ තිබ්බොත් එකමත් එක හැඩතලයේ තිබ්බොත් ඒක කැපිලා ගිහිල්ලා තමයි තුන්වෙනි රූපය එකතු වෙලා හැදෙන්නේ. හරිද? දැන් එහෙම ගත්තොත් අපේ මේ පිළිතුර අහන ප්‍රශ්නේ ගත්තොත් ඒකෙදි බලන්න අපිට තියෙනවා ඉස්සෙල්ලාම උඩ අතට පොඩි ත්‍රිකෝණ ගැලක් වගේ දීලා තියෙනවා. ඒක දෙවෙනි එකේදී x ලකුණක් හැටියට තියෙනවා ත්‍රිකෝණ දෙකක් උඩ අතරේ යට අතරේ වගේ තියෙනවා. හරිද? එතකොට අපිට මේ මෙතන කියලා දීලා තියෙන අදහස නෙමෙයි මෙතන අදහසයි දෙකම අරගෙන අපිට හිතා ගන්නවා මේ දෙක එකතු වෙනවා. හැබැයි එකමත් එක හිටින ඒවා අයින් වෙලා යනවා කියලා. හරිද? ඒතර දැන් මේකට මේ කෑල්ලට මේ කෑල්ල එකතු වෙනවනේ. ඒතර මේ දෙක එක මත හිටිනවනේ. එතකොට මේකට එන්නේ මොකද්ද? මේකට අනිවාර්යෙන් එන්නේ මේ කොටස. මේක තමයි පිළිතුර වෙන්න ඕන. උඩට තමයි එන්නේ. ඕකට තේරුණා නේද ඒක? තේරුණ නැත්නම් පොඩ්ඩක් කියන්න පොඩ්ඩක්. ආයි කියලා දෙන්න. සර් ඒක ආයෙ පොඩ්ඩක් කියන්න. මෙසේජ් එක දාන්න පොඩ්ඩක්. හරි. හරි. ඕගොල්ලෝ බලන්න මෙතන ඉස්සෙල්ලා මේ දීලා තියෙන රූප සටහන් තුනක් හරිද? දැන් මේක ක්වෙක්ෂන් එක කැලලක් මේකත් කැලලක් මෙතන ඉඳන් අපෙන් පිළිතුර අහන්නේ හරිද? එතකොට පළවෙනි එක ගත්තොත් පළවෙනි රූපේ ගත්තොත් හරිද? මේ පළවෙනි රූපේ ගත්තොත් පළවෙනි රූපේ බලන්න පළවෙනි රූපේ පළවෙනි හැඩතලය බලන්න. මෙහෙම හැඩතලයක් දීලා දිනවා. මෙන්න මේ වගේ දකුණු පැත්තට ඊදලයක් හැරිලා තියෙනවා. හරිද? ඒකම දෙවෙනි රූපේ ගත්තොත් ඒකෙදි ඒක වම් පැත්තට ඊතලේ හැරිලා තියෙනවා. හරිද? ඒතකොට තුන්වෙනි රූපේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ තුන්වෙනි රූපේ හැදිලා තියෙන්නේ කොහොමද? මේ පළවෙනි රූපේ දෙවෙනි රූපේ එකතුවකින් තමයි තුන්වෙනි රූපේ හැදිලා තියෙන්නේ. හරිද? මේ පළවෙනි රූපේ දෙවෙනි රූපේ එකතු වෙලා බලන්න ලස්සන මේ සමදෘශ්‍යයක් වගේ ඒ කියන්නේ වෙනම ත්‍රිකෝණ කැලි දෙක එකතු වෙලා හරියටම සමානව පාද ටික එකතු වෙලා තියෙනවා. එතකොට මේ වගේ තුන්වෙනි හැඩතලයේ හැදිලා තියෙන්නේ පළවෙනි හැඩතලයේ දෙවෙනි හැඩතලයේ එකතුවකින්. දැන් මේක දැන් මේ තියෙන තැන අදාළ නැහැ. දැන් මේක මේ කෙරවල තිබ්බට මේක මේ කෙරවල තිබ්බට දැන් මේක මෙයා තුන්වෙනි රූපෙදි කොහොම හරි එකතු කරලා මේ වගේ හැඩතලයක් කරන්නේ. දැන් මෙතන තියෙන ඉරි කැලි
හරි. කාව්‍ය මම ඇහෙනවද? අහනවා සර්. හරි. හරි. ඔයාලට මෙතෙන්ට නම් තේරෙනව නේද? ඔව් සර්. හරි. මේකෙදී තුල මේ පළවෙනි රූපේ දෙවෙනි රූපේ එකතුවකින් තමයි තුන්වෙනි රූපේ හැදිලා තියෙන්නේ. එතකොට දෙවෙනි රූපේ බලන්න දෙවෙනි රූපෙත් ඒ විදිහටම වෙලා තියෙන්නේ. දෙවෙනි රූපේ පළවෙනි රූපේ ගත්තොත් මේ වගේ ඊතලයක් තියෙනවා. හරිද? මෙන්න මේ වගේ ඊතලයක් බලා ගන්න පුළුවන්. එතකොට ඒකෙම මේ දෙවෙනි එක ගත්තොත් මේ වගේ ධන ලකුණක් වගේ ඉදි කැඩියක් තියෙනවා 34යි 34යි. එතකොට බලන්න තුන්වෙනි රූපෙත් මේක එකතු වෙලා තමයි තියෙන්නේ. හැබැයි මේකෙදි පොඩි වෙනසක් වෙලා තියෙනවා. මේක එකතු වුණාම දැන් මෙහෙමනේ මේකේ ඊතලයේ මෙහෙම තියෙනවා. ආයෙත් ධන ලකුණක් මෙන්න මේ විදිහට තමයි ඇඳෙන්නේ. මේක එකතු වුණාම වෙලා තියෙන්නේ මේ එක මත එක හිටින ඉරි කැලයක් තියෙනවා. දැන් මේ ඉරි කැලලයි මේ ඉරි කැලලයි එක මත හිටිනවනේ. ඒ එක මත හිටින දෙක මැකිලා ගිහිල්ලා තියෙනවා. එක මත හිටින දෙක මැකිලා ගිහිල්ලා මොකද ගිහිල්ලා වෙලා තියෙන්නේ? එන්න මෙහෙම මේ කැලේ විතර ඉතුරුලා තියෙන්නේ. හරිද? එතකොට මේ වගේ රූපයක් තමයි එයා දිලා තියෙන තුන්වෙනි රූපය. මෙන්න මෙහෙම. හරිද? ඒතර අපිට බලා ගන්න පුළුවන් පළවෙනි රූපයෙන් අපිට කියලා දුන්නා පළවෙනි රූපය දෙවෙනි රූපය එකතු වෙලා මේක හැදෙනවා කියලා. දෙවෙනි රූප සටහනින් අපිට කියලා දුන්නා මේ පළවෙනි එකයි දෙවෙනි එකයි එකතු වෙලා තමයි හැදෙන්නේ. හැබැයි මෙතනදී මේ එක මත එක හිටින ඒවා නැකිලත් යනවා කියලා. දැන් මෙතනත් එක මත දැන් පළවෙනි රූප සටහන් එක මත එක හිටින එකක් තියෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් නැකිලා යනවා. හැබැයි පළවෙනි රූපෙන් දිලා තියෙන්නේ ඉස්ලාම් මේ රූප රටා දෙකක් තිබ්බොත් ඒ දෙක එකතු වෙනවා. එකතු වෙලා තමයි හැදෙන්නේ. දෙවෙනි එකෙත් එකතු වෙලා තමයි හැදෙන්නේ. හැබැයි එක මත එක හිටිනවා ඇයින් වෙලා තියෙනවා. ඒකට අපි තුන්වෙනි තැනට යනකොට අපිට දැන් අදහස තියෙනවා හරි පළවෙනි රූපේ දෙවෙනි රූපේ එකතුවකින් තමයි රූප සටහන හැදෙන්නේ. හැබැයි ඒ කියන්නේ රූප රටාවේදී එක මත එක හිටින ඒවා ඇයින් වෙන්නත් ඕන. හරිද? එතකොට මොකද වෙන්නේ? මේකෙදි පළවෙනි රූපය ගත්තොත් එහෙනම් උඩ අතට තියෙන ත්‍රිකෝණය වගේ කෑල්ල දෙවෙනි රූපය ගත්තොත් දෙවෙනි රූපේ මේ වගේ අපිට එක්ස් අකුරක් බලා ගන්න එකෙන් ත්‍රිකෝණ කෑල්ලක් උඩටයි මෙහෙම යටටයි වගේ තියෙනවා. හරිද? එතකොට මේක මත මේක තිබ්බම මේ මේක උඩ මේක තිබ්බම හරිද? මෙහෙම එකක් නේ හැදෙන්නේ. මෙන්න මෙහෙම තමයි වැටෙන්නේ එකතු වෙද්දි හොඳයි වෙන්නේ. එතකොට දැන් අපි දන්නවා දැන් දෙවෙනි රූප රටාවෙන් අපිට අදහසක් ආවා එකම ටික තියෙන ඒවා මැකිලා යනවා. ඒ කියන්නේ යට කෑල්ල මැකිලා යනවා. ඒතර ඉතුරු වෙන්නේ මොකද්ද? ඉතුරු වෙන්නේ මේ උඩ කොටස විතරයි. හරිනේ දැන් ඔයාලට තේරුණාද ඒක? තේරුණා. ආවේ මට විනාඩි 5ක් දෙන්න. පොස්ට් එක ගන්නවා. හයි සර්. හරි. මාව ඇහෙනව නේද? අහනවා සර්. කාව්‍ය මට පොඩ්ඩක් කියන්න මේ උඩින් රෙකෝඩින් බටන් එක ඔන් වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක්. නෑ සර්. රෙකෝඩින් කියලා මේ මාක් එක වෙන්නේ නැද්ද රතු පාටින්? නෑ සර්.
ආවේ ඔයාලට මේ පොඩක් බලන්න රික්වෙස්ට් එකක් ආවද කියලා රෙකෝඩ් එක ඔන් කරන්න ඔයාලට තමයි දැන් හොස්ට් ගිහිල්ලා තියෙන්නේ. ෆෝන් එකක් බලන්න පුළුවන්. නෑනේ සර්. ඔයාලට මෝ කියලා ඔප්ෂන් එකක් පෙන්නනවද? යට ඔව් බාය සර්. එකේ හරි කොතනින් හරි. අන්නේ මෝ ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට රෙකෝඩ් කියලා මොකක් හරි පෙන්නනවද? රෙකෝඩ් කියලා එකක් නම් පෙන්නුම් කරන්න. පෙන්නන්නේ නැහනේ. හරි හරි. අපි මේක කරන් යමු. මේක ඇයි මොනස් මේ අපි ආයෙ කරමු. හරි ගාවේ අපි ඊළඟ එකට යන්න. ඊළඟට මේකේ පස්වෙනි රූප රටාව තියෙන්නේ. පස්වෙනි එකේදී රූප රටාවක යම් එක් හැඩතලයක ස්ථානය මාරු වන රූප රටාව තමයි දීලා තියෙන්නේ. රූප රටාවක යම් එක් හැඩතලයක ස්ථානය මාරු වන රූප රටාව. එතකොට මේකෙදි අපි ගත්තොත් මේ type 5 එකක මේක ස්ථානය මාරු කරලා තමයි තියෙන්නේ. ඒ රූපයේ එක් නිශ්චිත රූපයක නිශ්චිත හැඩතලයක ස්ථානය තමයි මාරු කරලා තියෙන්නේ. දැන් මේක ගත්තාම බලන්න මේ අන්තිම මේ යටින් දිලා තියෙන ආන්සර්ස් ටික උඩ මේ තියෙන පළවෙනි රූපය. ඒක දෙවෙනි රූපේ තියෙන මේක තමයි තියෙන්නේ. පළවෙනි රූපේ ගන්න බලන්න මේකේ හැඩතල තුනක් දීලා තියෙනවා. හැබැයි මැද ෆොටෝ අපිට දීලා තියෙනවා මේක මේ කළු පාටින් පාට කරපු ෆොටෝ. ඒතර දෙවෙනි රූපයට ආවම දෙවෙනි රූපේ හැඩතල තුනක් තියෙනවා. ඒකෙත් තියෙනවා මේ පාට කරපු හැඩතලයක් තියෙනවා. ඒක මේ සම්පූර්ණ නෙමෙයි ඒක පංචාශ්‍රය. මේ කොහොමද හැඩතලයක් තියෙනවා පාට කරලා. ඒක නිකන් නිශ්චිත හැඩතලයක් තියෙනවා පාට කරලා. අපිට පෙන්වන්න. තුන්වෙනි එකේදී තුන්වෙනි රූපේදී බලන්න තව හැඩතලයක් තියෙනවා. ඒකෙත් පාට කරලා තියෙන්නේ. ඒ හැඩතලයේදී මේ පළවෙනි එකේදී මැද තිබ්බා, දෙවෙනි එකේදී තුන්වෙනි හැඩ තිබ්බා. තුන්වෙනි රූපේදී මේ දෙවෙනි රූපයේ අන්තිමට තිබ්බ එක තුන්වෙනි රූපේදී ආයෙ මුලට ඇවිල්ලා තියෙනවා. තේරුණාද? එතකොට හතරවෙනි රූපේ ගත්තොත් හතරවෙනි රූපේදී තුන්වෙනි රූපයේ මුලට තිබ්බ හැඩතලය ආයෙ මැදට ඇවිල්ලා තියෙනවා. හරියට නිකන් පළවෙනි රූපේ වගේම මැදට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් මේකෙදි මේ පස්වෙනි එකේදී හැඩතල තුනක් තියෙන්න ඕන. හැඩතල තුනක් තියෙන්න ඕනි. හැබැයි මේ පාට කරපු හැඩතලය මොකක් හෝ වේවා පාට කරපු හැඩතලේ තියෙන්න ඕන. මෙතන තුන්වෙනි ස්ථානය තමයි පාට කරපු හැඩතලේ තියෙන්න ඕන. හරිද? මෙතන පාට කරපු දැන් මේ පාට කරපු හැඩතලේ තියෙන්නේ තුන්වෙනි ස්ථානය. එතකොට දැන් මෙතනින් බැලුවොත් අපිට උත්තර හතරක් දීලා තියෙනවා. මේ උත්තර හතරේ අපිට කෙරවලට එන හැඩතල රූප රටා දෙකක් දීලා තියෙනවා. එතකොට අපිට මේ B උත්තරෙත් කපලා දැම්ම හැකි C උත්තරෙත් කපලා දැම්ම හැකි. හරිද? දැන් අපිට ඉතුරු A උත්තරේ D උත්තරේ. ඒ දෙකේම මේ තුන්වෙනි හැඩ තමයි මේ රූපය ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ රූප රටා දෙකෙන් අපි කොහොමද මේක අඳුරගන්නේ? බලන්න මේකටත් මොකක් හරි දෙයක් තියෙන විදිහට පොඩ්ඩක් මේ රූප රටාව බලලා කියන්න බෑ. නිකන් බලන්න බලන්න මේ රූප රටාවෙන් අඳුර ගන්න පුළුවන්ද කියලා මොකක් හරි. අපි දැන් දන්නවා තුන්වෙනි යට තමයි මේ රූපේ ඉන්නෝනේ තුන්වෙනි යට. හැබැයි දැන් මේ උත්තර දෙකනොත් එකක් තෝරගන්න බෑ. එතනත් මොකක් හරි දෙයක් තියෙනවා. බලන්න පොඩ්ඩක් මොකක් හරි දෙයක් තියෙනවා කියලා හොයාගන්න. බලා ගන්න පුළුවන්. මම මේක පෙන්නන්නම්.
ඔයාලට බලා ගන්න මේ යම් කිසි එක හැඩතලයක් තියෙන පොඩ්ඩක් වෙනස් වෙන අපිට නිකන් බලා ගන්න රූපෙන් රූපයට. මෙන්න මේ හැඩතලය මේ හැඩතලය ගත්තොත් පළවෙනි රූපේදී අර අපි නිශ්චිත රූපේ දිනා මැද. හරිද? නිශ්චිත රූපේ දිනා මැද. එතකොට ඒත් එක්කම මේ වගේ මේ තුන්වෙනි රූපය ආකාර එකක් තියෙනවා. ඒතර ඒකම දෙවෙනි රූපයට ගියොත් දෙවෙනි රූපේදී මේ අර අපේ නිශ්චිත හැඩතලයේ කෙරවලට ආපුවාම අර ඉස්සෙල්ලාම තුන්වෙනි එකේ තිබ්බ එක ආයෙ පළවෙනියට ඇවිල්ලා තියෙනවා. නේ? තුන්වෙනි එකේ තිබ්බ එක පළවෙනියට ඇවිල්ලා තියෙනවා. හරිද? එතන මේ මෙතනදී ආයෙක නැති වෙලා තියෙනවා. මෙතනදී ආයෙ දැන් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ආයෙ මේකමනේ මුලට ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී ඒක නැතිලා තියෙනවා. කොහොමද හතරවෙනි රූපේ ගත්තොත් අපිට මේක ආයෙ බලා ගන්න පුළුවන්. කෙරවල තියෙනවා. පේනවද? මේක අනිවාර්යෙන් ඒ කියන්නේ දෙපැත්තට තමයි තියෙන්නේ. මේ බලන්නේ. ත්‍රිකෝණය මේ පැත්තේ තියෙනවා. මේක මේ පැත්තේ තියෙනවා. එකම හැඩතල ටිකක් තමයි තියෙන්නේ. මේක නිකන් අර රවුමක් වටේ කැරකෙනවා වගේ තමයි මේක ගිහිලා තියෙන්නේ. තේරුණාද? දැන් මෙතනත් එහෙම වෙලා තියෙන්නේ බාහන දැන් මෙතන මේ පාට කරපුවා තමයි මේ මෙතන නිකන් තියෙන්නේ. හැබැයි මේ රූපයක් තියෙනවා මෙතන මේ. ඒක පළවෙනිට ඇවිල්ලා තියෙනවා. අපිට මේකෙන් ගන්න පුළුවන් ඒතකොට D එක තමයි එන්නේ කියලා. ඔයා තව මේක බලලා ඔයා තව කල්පනා කරන්න කොහොමද මේක එන්නේ කියලා. හරිද? ඒත් මේක වෙලා තියෙන්නේ මොකද්ද? නිශ්චිත රූප රටාවක් තියෙනවා. නිශ්චිත හැඩතලයක් තියෙනවා රූප රටාවේ. ඒ හැඩතලයේ ක්‍රමයෙන් දිශා මාරු කරන් ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම ඊතුරු හැඩතල ටිකත් දිශා මාරු කර කර ගිහිල්ලා තියෙනවා. ඒතර අපිට ඒ රටාවෙන් තමයි අඳුර ගන්න පුළුවන් මොකද්ද ඊළඟට එන උත්තරේ කියලා. හරිද? මම අනිත් එකට යන්නම්. හයවෙනි එක ගත්තොත් හයවෙනි කරුණේදී කියලා දීලා තියෙනවා දර්පණයක් ආධාරයෙන් දක්වන රූප රටා. දර්පණයක් ආධාරයෙන් අපිට පෙන්වනවා රූප රටා. එක රූප රටාවකට දර්පණයක් එක් කරලා ඒ දර්පණය ආධාරයෙන් අපිට ඊළඟට එන මේ රූපය හොයාගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මම ඒක ගත්තොත් මෙතන type 6 එක. ඉතින් මේකෙදි බලන්න මෙතන ඒගොල්ලෝ ඉස්සලා රූපයක් දීලා තියෙනවා. හරිද? ඉස්සලා රූපයක් දීලා තියෙනවා. ඉතින් මේ රූපය දීලා තියෙනවා මෙතන මේක තමයි රූපය. මේක තමයි රූපය. ඒතර මෙතනින් අපිට දීලා තියෙනවා දර්පණය. මේ ඒ කියන්නේ කණ්ණාඩියක්. හරිද? දැන් මේ ඔයාලා බලන්න තියෙන්නේ මේ කණ්ණාඩියෙන් මේ රූප රටා කන්නඩියක් ඉස්සරහා තිබ්බහම ඒක අනිත් පැත්තට කොහොම පේනද කියලා තමයි බලන්න ඕන. හරිද? හරි. දැන් මේක දැක ගමන් ඔයාලට කිව්ව හැකි මේ දර්පණයට තිබ්බහම මේක අනිවාර්යෙන් මේ පොටු වගේ ගෑල උට්ටෙන්න බෑ. තේරෙනවද? කන්නඩියක් ඉස්සරහා ඔයා හරි වගේ අත හරි තිබ්බා වගේ තමයි. මේ විතර තිබ්බ ගමන් ඔයාලට පේන්නන්නේ ඒකම අනිත් පැත්තට විරුද්ධ පැත්තනේ. ඒතකොට මේක එන්න ඕන මෙන්න මේ විදිහට තමයි මේක එන්න ඕන. හරිද? ඒක අනිවාර්යෙන් ඒක ඕක ඔය විදිහට තිබ්බොත් ඒකම විරුද්ධ විදිහට තමයි අපිට පෙන්වන්නේ. ඒතර දැන් එහෙම ගත්තොත් අපිට මෙතන පළවෙනි එක අයින් කළා දාන්න පුළුවන්. මේක දර්පණයෙන් පේන විදිහට නෙමෙයි තියෙන්නේ. ඒතර ඉතුරු උත්තර තුනම ඒ විදිහට තමයි තියෙන්නේ. හැබැයි මෙතන 100 එක ගත්තොත් 100 කේදී මේ ත්‍රිකෝණයේ හැඩය වෙනස් වෙලා තියෙනවා. මෙහෙම එන්න විදියක් නැහැ හැඩේ. එතකොට එතනදී අපිට C උත්තරේ කපලා ගන්න හැකියි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපිට B එකද D එකද ගන්න කියලා. ඒකත් බලා ගන්න පුළුවන්. අපිට මේ කොටු වගේ එකේ දීලා තියෙනවා පාට දෙකක්. එකක් සුදු පාට එකක් කළු පාට. ඉතින් දර්පණයේ ළඟින්ම තියෙන්නේ සුදු පාට. ඒ කියන්නේ ඊළඟ පැත්තේ දර්පණයේ ගායින්ම පේන්න ඕන සුදු පාට. ඒ කියන්නේ මේ පාට තමයි පේන්න ඕන. ඒ කියන්නේ B එකේ උත්තරේ තමයි එන්න ඕනේ මේක. ඒ කියන්නේ B එක කපලා අරින්න පුළුවන්. මේක තමයි උත්තරේට එන්නේ. B එක තමයි උත්තරේ. ඒක තේරුණා නේද මේ මේක මේ දර්පණයක් ඉස්සරහින් මේ වගේ මම ගණනුත් පෙන්නවා මේ වගේ ගණන් එනවා කියලා. මේ වගේ රූප රටා එනවා කියලා. දර්පණයක් තිබ්බොත් දර්පණයේ ඉස්සරහින් පේන තමයි ඔයාලට මේ පෙන්වලා තියෙන්නේ. ඒක තේරුණා නේද? තේරුණා. හරි.
දැන් තව ගානක් අපිට මග ඇරුණා මේ හතරවෙනි එකේ අර හැඩතල එකතු වෙලා එන්නේ. ඔයා අහපු ගාන ඒකේ තව ගානක් තියෙනවා පුළුවන් නම් බලන්න මේකත් පොඩ්ඩක් අධ්‍යයනය කරලා පොඩ්ඩක් කියන්න බලන්න. උත්තරේ ඒවා දාන්න. අපි ඊළඟ බයස් පිළිබඳව අපි IQ ප්‍රශ්නයකට යමු පොඩ්ඩක්. හිතන්න එපා අපිට දැන් දැනගත්ත කරුණු ටිකෙන් ඔයා බලලා මේක තියන්න. ඒ කියන්නේ මේක අදාළ වෙන්නේ හතරවෙනි එකට තමයි ළඟින්ම යන්නේ. C එක දෙන්නේ. මොකද ඔය C එකද? C හරි අපි බලමු මේක. අපි උත්තරේ බලමු. මේකෙත් අර මේ මම එකවරක් කියලා දෙන්නේ මේක පළවෙනි එක දීලා තියෙනවා දෙවෙනි එකක් දීලා තියෙනවා තුන්වෙනි එක තමයි උත්තරය අහන්නේ මොකද්ද කියලා. හරි. බලන්න මේකෙදි පළවෙනි රූපයයි දෙවෙනි රූපයයි එකතු වෙලා තුන්වෙනි රූපය හැදිලා තියෙනවා. ත්‍රිකෝණය පළවෙනි රූපේ ත්‍රිකෝණයයි මේ දෙවෙනි රූපේ එකතු වෙලා මේ ත්‍රිකෝණය කැපිලා තියෙනවා. මේ ඉරයි තරුවයි විතරක් ඉතුරු වෙලා තියෙනවා. දෙවෙනි එකේදී කොටුවක් තියෙනවා හරහාට ඉරක් තියෙනවා. ඒතර ඒකෙම දෙවෙනි රූප සටහනේදී ඒ විදිහම කොටුවයි මේ පළවෙනි එක වගේම එකක් තියෙනවා. හැබැයි මේ මැද ඉරකුත් තියෙනවා තරුවකුත් තියෙනවා. ඒතර ඒකේ මොකක්ද වෙන්නේ පළවෙනි කොටුව වගේම එක දෙවෙනි එකෙන් කැපිලා යනවා. දෙවෙනි එකෙන් කැපිලා යනවා. මෙතන ඉතුරු වෙන්නේ ඉරයි මේ හිස් තරුවයි විතරයි. දැන් තේරෙනවද දෙවෙනි එකයි පළවෙනි එකයි එකතු වෙනවා. අර එකමත් එක තියෙන ඒවා කැපිලා යනවා. ඒතකොට මේකේ තව ගන්න පුළුවන් කෙලින්ම මේ පංචාශ්‍රය කැපිලා යනවා. ඉතුරු වෙන්නේ මේ කතරේ මෙතන තරුවක් තියෙන්න ඕන. ඉතින් ඒ උත්තරේ තියෙන C. ඒක ඉතින් අපි දැන් ඔයාලට කෙලින්ම නිකන් දැක ගමන් ගන්න පුළුවන්. මේ රූප රටාව මෙච්චර මේ කියලා මේ විදිහට කියලා දුන්නේ මේ රූප රටාවකට කාලය ඇතන වැය කරන්න ඕනේ නැහැ. මෙච්චර. මේ දැන් මේ කියලා දුන්න විදිහට අපුණ්ඩ දැක ගමන් දැන් අඳුර ගන්න පුළුවන් මේක තමයි ඉන්නේ කියලා. ඒකත් හරිය විදිහට දැනගෙනම තමයි එකපාර අඳුර ගන්න ඕනේ. නැත්නම් අර වෙන්දට එකපාර මේ රූප රටාවක් මේක ලේසියද කියලා දැක්කම අර එකම වගේ උත්තර තියෙනවා. එතකොට ඒක වැරදි එකකට ගැහුණු බැලුවත් මේ වගේ එකකින් අපරාධ ලකුණක් කැපෙන එක. හරි. ඉතින් මම මේක 6ක් කියලා දුන්නා. මම මේවා ඉස්සරහට තුනට කියලා දෙනවා. දැනට මේ PDF එක තමයි කියලා දුන්නේ. ඉස්සරහට මම කියලා දෙන්නම් මේක ගැන. ඉතින් ඒ විදිහට රූප රටාශිත ගැටලු ටිකක් අපි කතා කරේ. අපි දැන් මම පොඩ්ඩක් යනවා මේ වයස් පිළිබඳ ගාන කරනවා. මම උඩ කලින් පෙන්නුවා මේ වයස් පිළිබඳ ගාන මේ ඇවිල්ලා තියෙන විදිහ. ඉතින් වයස් පිළිබඳ පොඩි බේසික්ම ගානකට දැන් යනවා. ඉතින් ඒ වගේ ගානක් දැනන් හිටියනම් ඔබට ගොඩක් ලේසි. මම සරලව මේ පොඩි එකේ ඉඳන් කරන් යන විදිහ ඔබට පෙන්නන්න එකපාර නැතුව. සර් ඔය PDF එක group එකට දානවද? ඔව් මේක මම ආය මේ හදලා ඔබට දාන්න. මට පොඩ්ඩක් කියන්න මේක ෂෙයා කරලා තියෙන්නේ. ඔව් සර්. හරි හරි මේක. මේ තියෙන වයස් පිළිබඳ ගාන. හරිද? මේ වයස් පිළිබඳ ගානේදී මේක දීලා තියෙනවා PA කුගේ මේ වගේ ප්‍රශ්න තිබ්බා මේ අපි
මම පෙන්නව පටන් ගද්දි වයස් පිළිබඳ ප්‍රශ්න ඒක මේ ඇත්තටම මේ සුළු ප්‍රශ්නයක්. හැබැයි අර මේ මෙතනදී පටලවන හින්දා තමයි මේක වැරදින්නේ. නැත්නම් හරියට කියෙව්වොත් කියලා අදහස ගත්තොත් ඔයාලට මේක නිකන් පොඩි සමීකරණයක් වගේ යූස් කරලා මේක නිකම්ම හොයාගත්ත හැකි. මං කියන්නේ සරලම හොයන විදිය. මේ ඉතින් දැන් මේකදී අපි ගත්තොත් මේක දීලා තියෙනවා පියෙකුගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයකින්. පියෙකුගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයකින්. තව අවුරුදු 12කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් 2 ගුණයකින්. පියාගේ දැන් වයස හොයන්න කියලා තමයි කියන්නේ. හරිද? හරි අපි මේක කරන්න ගමු. මේක දාලා තියෙන්නේ පියාගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයක් කියලා. හරිද? මේ ගාන මෙහෙම ගමු. හරි කාව්‍ය මේක මේ ෂෙයාර් වෙලා අපට පේනව නේද? ඔව් සර්. පියෙකුගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයකින් තව අවුරුදු 12කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් 2 ගුණයකින්. පියාගේ දැන් වයස තමයි හොයන්න තියෙන්නේ. දැන් ඉස්සෙල්ලාම දීලා තියෙන්නේ මොකද්ද? පියාගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයක්. ඉස්සෙල්ලා අපි පියාගේ වයස පුතාගේ වයස නිකන් හොයාගෙන ඉමු නිකන් x එකක් වගේ දාගෙන පුතාගේ වයස x නම් පියාගේ වයස කීයද කියලා වගේ නිකන් පොඩි දෙයක් අපි හදා ගන්න. හරිද? මම මෙහෙම දාන්නම්. පුතාගේ දැන් වයස කියලා. හරිද? මේක නිකන් මම දාගන්නේ මට මේක හොයාගන්න විතරයි. පුතාගේ දැන් වයස අපි දන්නේ නැහැනේ. දැන් අපිට දීලා තියෙන්නේ පියෙකුගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයක්. එහෙනම් අපි දානවා නිකන් දානවා පුතාගේ වයස x කියලා. හරිද? ඊට පස්සේ අපි පියාගේ වයසත් ඒ විදිහම දානවා. දැන් පියාගේ වයස පුතාගේ වයස වගේ 3 ගුණයක් නේ. ඒ කියන්නේ කීයද? මේ පුතාගේ වයසෙන් 3ක් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 3යි x. මේක තේරෙනව නේද? මේ දාපු විදිහ තේරෙනවනේ. ඔව් සර්. පුතාගේ වයස x කියලා අපි නිකන් ගත්තා. පියාගේ වයස 3යි. මේක නිකන් මෙහෙම කරලා නිකම්ම හදාගෙන යන්න පුළුවන්. මේක නිකම්මත් ගන්නවා. මේක මම මේ සරලවම කියලා දෙන්නේ මේ දන්නේ නැති එක්කෙනෙක්ට උනත් කරන්න පුළුවන් වෙන්න හින්දා. හරිද? පුතාගේ වයස x කියලා ගත්තා. එහෙනම් පියාගේ වයස 3යි. x අපි දැන් දන්නවා මේ 3 ගුණයක් කියලා දන්නවනේ පියාගේ වයස. එහෙනම් ඊළඟට කියලා දිනවා තව අවුරුදු 12කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් දෙගුණයක්. හරිද? දැන් මේ දෙගුණ කෑල්ල ගන්න නැතුව අපි ගමු තව අවුරුදු 12කින් පියාගේ පුතාගේ වයස කීයක් වෙන්න පුළුවන්ද කියලා අපි අරගෙන ඉමු. දැන් තව අවුරුදු 12කින් නෙමෙයි කියන්නේ. තව අවුරුදු 12කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් දෙගුණයක් කියලා. අපි බලමු තව අවුරුදු 12කට පස්සේ පියාගේ වයස පුතාගේ වයස කීයද කියලා. එහෙනම් මොකද වෙන්න ඕනේ මේ x ට 12ක් එකතු වෙන්න ඕනේ. ඒතකොට මේ 3යි x ට 12ක් එකතු වෙනවා. දැන් වයස මේ තියෙන්නේ දැන් මට අවුරුදු මේ 30ක් නම් දැන් මට අවුරුදු 30ක් නම් මට තව අවුරුදු 10කින් තියෙන ගාන හොයන්නේ කොහොමද? මේ අවුරුදු 30ට තව 10ක් එකතු කරනවා. ඒ විදිහට තමයි මේක දැන් පියාගේ වයස 3යි x වලට 12ක් එකතු කරනවා. එහෙනම් මේක හදාගමු. අවුරුදු 12කට පස්සේ පියාගේ වයස කීයද? අපි ඉස්සෙල්ලා පුතාගේ වයස ගමු. අවුරුදු 12කට පස්සේ පුතාගේ දැන් වයසට එකතු කරනවා. තව අවුරුදු 12ක්. පියාගේ වයස කොහොමද ගන්නෙ? පියාගේ දැන් වයස 3යි x කියලා ගත්තා. ඒකට එකතු කරනවා තව අවුරුදු 12කින් පියාගේ වයස කීයද? මෙන්න මෙච්චර. පුතාගේ අවුරුදු 12කට පස්සේ වයස x ධන 12යි. අවුරුදු 12කට පස්සේ පියාගේ වයස 3යි x ධන 12යි. හරි. දැන් අපි මේක අරන් තියෙන්නේ. දැන් අපිට මේගොල්ලෝ ප්‍රශ්නෙම දීලා දෙනවා පොඩි නිකන් සමීකරණයක් විතර නිකන් ගොඩ ගන්න තියෙන්නේ මේක. මේක එච්චර දෙයක් කරන්න මේක දැන්. ඔයාලට හිතුවට පස්සේ මේක හදාගන්න ලේසි. මම ඊට තව ගාණක් දෙනවා. ඔයා මේක මේ කරපු විදිහටම අනිත් පැත්තට වටේක් කරන්න තියෙන්නේ. හරිද? හරි. මේකේ දීලා තියෙනවා තව අවුරුදු 12කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් දෙගුණයකින්. එහෙනම් අපිට බලන්න පුළුවන් අවුරුදු 12කින් පියාගේ වයසනේ. අවුරුදු 12කින් පියාගේ වයස සමානයිලු පුතාගේ වයස මෙන්
දෙගුණයක්. ඒ කියන්නේ පුතාගේ වයස කියන්නේ පුතාගේ දැන් වයස නෙමෙයි. පුතාගේ තව අවුරුදු 12කින්. අපිට දීලා තියෙන්නේ අවුරුදු 12කින්නේ. අවුරුදු 12කින් පියාගේ වයස සමානයි පුතාගේ වයසෙන් දෙගුණයක්. බලන්න මේ කියන්නේ මේක නේද කියලා. මෙන්න මේක නේද ඒ කියන්නේ. මම මෙතනින් තව ලකුණින් දාලා තියෙන්නේ වැඩි කිරීම. හරිද? හරි. බලන්න අවුරුදු 12කට පසු පියාගේ වයස පුතාගේ වයසෙන් දෙගුණයක්. ඔයාලට ඒක තේරෙනව නේද? මේ ඔව් කියලා සර්. තියෙන විදිය. හරි. අපි දැන් ගමු අවුරුදු 12කට පස්සේ පියාගේ වයස කීයද කියලා. අවුරුදු 12කට පස්සේ පියාගේ වයස කියලා අපි ගත්තා. මෙන්න මෙතන තියෙනවා 3x ධන 12. 3x ධන 12. පියාගේ වයස. ඊළඟට අවුරුදු 12කට පස්සේ පියාගේ වයස සමානයි පුතාගේ වයස වැඩි කරනවා කීයෙන්ද? පුතාගේ වයස වැඩි කරනවා x ධන 12. x ධන 12. මේ විදිහට තමයි එන පුතාගේ මේ තියෙන පුතාගේ අවුරුදු 12ට පස්සේ වයස දැන් පුතාගේ වයස කියන්නේ පුතාගේ දැන් වයස නෙවෙයි ආ. දැන් පුතාගේ වයස මේ දෙගුණයක් කියලා කියන්නේ. අවුරුදු 12කට පස්සේ තමයි කියන්නේ. ඒතර පුතාගේ වයස මේ දෙගුණයක්. ඒතර මෙහෙම තමයි එන්නේ. ඒතර මේක අපි මෙහෙම දාන්න නැතුව මේක වැඩි කිරීමක් නේ. මේක අපි බ්‍රැකට් ඇතුලේ දාමු x දාන 12. හරිද? හරි. දැන් ඉතින් මේක වැඩි මේ හදාගෙන යන්න තියෙන්නේ 3x තියෙනවා 3x තියෙනවා ධන 12 තියෙනවා සමානයි ඊළඟ එකේ 2x වැඩි වෙලා එනවා ආයෙත් ධන දෙවරක් 12 24යි. ඊළඟ ස්ටෙප් එකේදී මොකද වෙලා තියෙන්නේ? අපි දැන් කෙලින්ම ගමු 3x වලින් අඩු වෙනවා 2x. මම මේ උපරිම සරල විදිහට ගන්න මට මේ එකපාර මේ කරන්න පුළුවන් මේනකොට මේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේ කියලා දෙන්නේ. මේකත් අඩු කිරීම උනත් වෙන විදිය. හරිද? හරි. එතකොට 24න් අඩු වෙනවා 12. 24න් අඩු වෙනවා 12. ඒතර අපිට දැන් ගන්න පුළුවන් කීයද? x සමානයි 24න් 12 ගියාම 12යි. ඒතර x කියන්නේ 12යි. දැන් අපි ගත්ත x කිය අපි දැන් අර x කියලා එකක් දාගත්තට x කියන එක 12 කියලා අපි හොයාගත්තා. ඒ කියන්නේ කීය මොකද්ද මේ x කියන්නේ? x කියන්නේ පුතාගේ දැන් වයස. පුතාගේ දැන් වයස x නම් හරිද? අපිට ඉස්සෙල්ලාම දීලා තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ. ටීකුගේ වයස පුතාගේ වයසෙන් 3 ගුණයක්ලු. ඒ කියන්නේ පුතාගේ වයස x කියලා ගත්තා. එතකොට අපි එහෙම අර 3 ගුණයක් හින්දා පියාගේ වයස 3x කියලා ගත්තා. ප්‍රශ්නේ අහන්නේ පියාගේ දැන් වයස හොයන්න කියලා. එහෙනම් අපි ඊළඟ එකකින් මොකද කරන්න ඕන? අපි දැන් ඉතින් හොයන්න තියෙන්නේ පියාගේ දැන් වයස. මේක දැන් මෙයා මෙහෙමනේ කියන්නේ. පියාගේ දැන් වයස සමානයි පුතාගේ වයස මේ 3 ගුණයක්නේ. ඒක අපි ගත්තා මෙන්න මේ විදිහට. හරිද? ඒක අපි ගත්තා 3x කියලා. 3x කියන්නේ කීයද? 3x කියන්නේ 3 වැඩි කරනවා x එකකට 12. ඉතින් පියාගේ වයස කීයද? 3 2 6යි 36යි. හරිනේ. පියාගේ වයස 36යි. ඒක තේරෙනව නේද? ඔව් සර් තේරෙනවා. හරි. ඔයාලට මම දැන් එක ගාණක් දෙනවා. ඔයා පොඩ ඒක පොඩ මේ කරලා දාන්න. මේ විදිහටම මට වයස විතරක් දැම්මම ඊට පස්සේ මම මේ ගාණ ආය සම්පූර්ණයෙන් මේ විදිහටම කරන්න. මේකම කොපියක්.
බලන්න මේ ගාන කියවලා ඔයා පොඩ්ඩක් මේක මේ හදලා බලන්න කලින් එක විදියට. මාගේ දැන් වයස මල්ලිගේ වයසෙන් 3 ගුණයකින්. තව අවුරුදු 6කින් මාගේ වයස මල්ලිගේ වයසෙන් 2 ගුණයකින්. මාගේ දැන් වයස කීයද කියලා තමයි අහන්නේ. මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට විනාඩි 5ක් 6ක් දෙන්නම් ඔයා බලලා දාන්න. මම කොහොමත් මේ කියලා දෙනවා. හරි සර්. මේ ගානේ පස්සේ අපි මේක එන්ඩ් කරමු.
සර් ඒකට එන්නේ 36ද? පාට ආපු උත්තරේ chat එකට පොඩ්ඩක් දාන්න. උත්තරේ මේ උත්තරේ 36 නෙමෙයි මං හිතන්නේ. මේ අපි බලමු මේක මං මේක බලන් ඉන්න හදතියි. මම මේ ගාන මේකම කොපියක් දාගෙන අතට අපි ලේසි. මේකම කොපියක් දාගමු. ඉතින් මේක කියලා තියෙන්නේ මාගේ දැන් වයස මගේ වයස මාගේ දැන් වයස මල්ලිගේ වයසෙන් 3 ගුණයක්. ඒ කියන්නේ මගේ වයස x නම් මල්ලිගේ වයස 3x කලින් වගේම තමයි. තව අවුරුදු 6කින් මගේ වයස මල්ලිගේ වයසෙන් දෙගුණයකි. තව අවුරුදු 6කින් මගේ වයස මල්ලිගේ වයසෙන් දෙගුණයකි. මාගේ දැන් වයස කීයද කියලා තමයි අහන්නේ. මම මේක මල්ලි දාලා මල්ලිගේ වයස මල්ලිගේ දැන් වයසයි මගේ දැන් වයසයි. හරිද? අපි දැන් ගත්තොත් මාගේ දැන් වයස මල්ලිගේ වයසෙන් 3 ගුණයක් නේ. එහෙනම් අපි මේකෙත් ගන්නවා මල්ලිගේ වයස කියලා x කියලා ගන්නවා. හරිද? මේකෙත් මගේ වයස 3 ගුණයක් නේ මල්ලිගේ වයස. ඒ කියන්නේ 3x කියලා ගන්නවා. හරිද? මේකේ මේ තේරෙන්න තැනක් තියෙනවා කියන්නේ. දැන් මේකෙදි කියනවා මේ තව අවුරුදු 6කින් මගේ වයස මල්ලිගේ වයසෙන් දෙගුණයක්. බලමු අපි තව අවුරුදු 6කින් මල්ලිගේ වයසෙන් මෙයාගේ වයසෙන් නිකන් බලමු. මල්ලිගේ වයසෙන් මගේ වයස. එහෙනම් තව අවුරුදු 6කින් අයකට පසු මල්ලිගේ වයස කීයද එහෙනම්? මල්ලිගේ දැන් වයස කීයද? දැන් වයස x. එහෙනම් අවුරුදු 6කට පස්සේ x ගන්න 6. මගේ අවුරුදු 6කට පස්සේ වයස කීයද? මගේ දැන් වයස 3යි x නම් අවුරුදු 6කට පස්සේ 3යි x ගන්න 6. හරිද? දහඅට හරි මේක වල මේකේ දැන් දීලා තියෙනවා තව අවුරුදු 6කින් අවුරුදු 6කින් මගේ වයස මල්ලිගේ වයසෙන් දෙගුණයක්. හරිද? තව අවුරුදු 6කින් තව අවුරුදු 6කින් මගේ වයස මල්ලිගේ වයසෙන් දෙගුණයක්. එහෙනම් අපිට මේකේ පොඩි සමීකරණයක් හදන්න පුළුවන්. තව අවුරුදු 6කට පසු මගේ වයස මල්ලිගේ වයසෙන් දෙගුණයක් කියලා. හරිද? දැන් අපි මේක දාමු. හරිද? හොයාගත්ත දේවල් ටික දාගන්නකො. අවුරුදු 6කට පස්සේ මගේ වයස කීයද? අවුරුදු 6කට පස්සේ මගේ වයස 3x වලට 6ක් එකතු කරනවා. හරිද? ඕක තමයි මගේ අවුරුදු 6කට පස්සේ වයස. එතකොට මල්ලිගේ වයස කොහොමද ගන්නේ? 2 වරහන් ඇතුලේ මම වැඩි කරනවා. මල්ලිගේ වයස කියන්නේ දෙගුණයක් නේ. මල්ලිගේ වයස වගේ. මල්ලිගේ අවුරුදු 6කට පස්සේ x ධන 6යි.
දැන් මම මේකේ නම් මේ කෙලින්ම ගන්නම් උත්තරේ ඔයා දැන් දන්නේ හින්දා මෙතන 2x එනවා දෙවරක් 6 වැඩිලා 12ක් එනවා. හරිද? මම මෙතන කෙලින්ම දාන්නම් 3x වලින් 2x ගියාම x එනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තේ 6 මෙහෙට යනවා. එතකොට මෙතන දැන් තියෙන්නේ 12. හරිද? මේ දෙවරක් මේ 2 6න් වැඩි වෙනවනේ. මේ 2 6න් වැඩිලා මෙතන තියෙන්නේ 12ක් නේ. මෙතන තියෙන්නේ 12. ඒ 12න් අඩු වෙන්න ඕන 6ක්. හරිද? එතකොට ඒක සමාන වෙනවා x කීයද? ඒ කියන්නේ x 6යි. x 6යි කියන්නේ මල්ලික වශ 6යි නේද? x 6යි කියන්නේ මල්ලික වශ 6යි. දැන් මල්ලික වශ දන්නවනේ. දැන් මල්ලික වශ 6යි නම් මගේ වශ කීයද? මගේ දැන් වශනේ හොයන්න කියලා තියෙන්නේ. මගේ දැන් වශ අපි ගත්ත 3x කියලා. එහෙනම් කීයද? මගේ දැන් වශ කීයද? 3යි 3යි x. එහෙනම් අපි බලමු දැන් මගේ වශ කීයද කියලා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි මෙන් වැඩි කරනවා x ගියාගේ 6යි. වෙනවා 3 8යි. ඒක තේරෙනව නේද? තේරුණා. ඔව් උත්තරේ දාලා තිබ්බනේ 18 කියලා. හරි. ඒක තේරෙනවනේ. එතකොට මේවයි ගානක් එනකොට මේක මෙච්චරලා යන්නේ නැහැ. ඉතින් ඔයාලට දැන් මේ කෙරෙන විදිය දන්නවනේ. කෙරෙන විදිය දැනගත්තාම මේ ඇත්තටම හම්බෙන්නේ විනාඩි මම එක ප්‍රශ්නයකට හම්බෙන්නේ විනාඩි එකමාරක වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ කාලයකදී මේ වගේ එක ප්‍රශ්නයක් කියන ඉතින් ඔයාලට මේ වෙලෙන් තව විනාඩි ගණක් වැය කරන්න පුළුවන්. මොකද මේ මුළු ප්‍රශ්න කොමන්ට් ටෙස්ට් එක ඔක්කොම ප්‍රශ්න කරන්න මේ ඕනේ නැහැනේ. එතකොට මේවැය ගණන් ඔයාලට මේවැය ගණන් තමයි මේවැය ගණන් ක්ෂණික මේ කරලා උත්තරේ හරියටම ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලකුණු මිස් කරගන්න එපා. ඉතින් මෙහෙම තමයි වයස් පිළිවෙත ගණන් එන්නේ. ඉතින් මම මෙතනින් නවත්තන්නේ මම ඉස්සරහට වයස් පිළිවෙත ගණන් ගේනවා. ඉතින් ඉස්සරහට තව ප්‍රශ්න ගෙන ඊළඟ ඩේස් වලටත් එකතු වෙන්න තව යාළුවන්ටත් කියන්න වාගේ මේ කොමන් ටෙස්ට් එක ඉතින් පාස් වෙන්න කොහොම හරි කැම්පස් එකට ය아가න්න ඕන්ට පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එක දකින්න නැති ඒ තුනගත්ත ළමයන්ුත් ඉන්නවා කැම්පස් එකට ය아가න්න බැරුව මේ ලකුණු 30ක් ගන්න බැලුව කොමන් ටෙස්ට් එකට. ඉතින් ඒ කියන්නේ කොමන් ටෙස්ට් එක මේ වැඩි හිතන්නේ නැතුව කරලානේ. ඒ වගේ ඉතින් ඉසෙට් ස්කෝර් එකත් මේ ගොඩක් හොඳ ආගයක තියෙන අයටත් යන්න බැරිලා තියෙන්නේ කොමන් ටෙස්ට් එකේ ලකුණු 30ක් ගන්න බැරුව. මේ ලකුණු 30 ඉතින් මග අරගන්නේ මේ වගේ පොඩි පොඩි තැන් වලින් තමයි. ඉතින් මේ වගේ පොඩි මේ වගේ තැන් ඉතින් මග අරගන්නවා අපි මේ කොමන් ටෙස්ට් එකක් මේ ටෙස්ට් එකට මේ වගේ මේ ලෙක්චර්ස් කියන හේතුව මේ අවශ්‍යම ගණන් ටික මේ මග අරන ගණන් ටික මේ ඔයගොල්ලෝ කියලා දෙන්න අරමුණෙන් තමයි මේක කරන්නේ. ඒ කියන්නේ අමාරුම ගණන් නෙමෙයි. මොකද මේ අමාරුම ගණන් කියලා දෙන එක ඇත්තටම කියන්නේ ඔයාට එතනදි ගිහිල්ලත් මේ ඒවට ඇත්තටම වැය කරන කාලයක් නැහැ. ඇත්තට මේ වගේ ගානකට වැය කරලා උත්තරයක් වань ලේසියිනේ. හැබැයි මේ වගේ එකක් සමාජවල මේ සමහරු කරනවා කරලා හැබැයි වැරදි උත්තරය අරන් තියනවා. එකපාරට හදිස්සියලා කරලා. ඉතින් ඒ වගේ මේ කරන්න පුළුවන් ගණන් අතාරින හැබැයි කරන්න පුළුවන් ගණන් තියෙන්නේ. ඒ වගේ ගණන් තමයි අපි ගේන්නේ. ඒ වගේ මේ ගණනු අනිවාර්යෙන් හැම අවුරුද්දකම වගේ සාමාන්‍යයෙන් අහනවා වගේ ප්‍රශ්න තමයි අපි ගේන්නේ. හරි. ඉතින් ඔයා දන්නේ යාළුවන්ටත් කියන්නේ ඉතින් ඉස්රා සෙෂන් වලට සහභාගී වෙන්න. ඉතින් මම හිතනවා අද තේරුණා කියලා කාව්‍යා. ඔයාට දැන් ලීව් වෙන්න පුළුවන් ගෝඩ් බේස් ඔයාට පුළුවන් පොඩි ෆීඩ්බැක් එකක් දාන්න. Hi sir, thank you. හරි.